ඒ බුදුරජාණන් වහන්සේ අවුරුදු 500 පස්සේ විය යුතු දේ හොඳටම දැනන් හිටියා. අපිට මේ ශෝක ප්‍රකාශන නිකුත් කරන්නේ නැහැ. මගේ ශාසනය අවුරුදු 500කින් ඉවරයි. ඒ තුටි ඕගොල්ලෝ බලාගන්න කිව්වා. බුද්ධ ශාසනය ඇතුලේ ආයේ හොයාගන්න දේවල් ඉතුරු වෙලා නැහැ. දියුණු කරන්න නැවත අලුත් සොයා ගැනීම සොයාගන්න බුදුරජාණන් වහන්සේ අලුත් යෝජනා ගේන්න කිසිම කෙනෙකුට බෑ. ඒතර බුදුරජාණන් වහන්සේ මහාචාර්යයත් නෙවෙයි. අද ඒතර බුදුරජාණන් වහන්සේට උඩින් කට්ටිය. බුදුරජාණන් වහන්සේ අග්ගමහා පඬිතත් නෙවෙයි. ඒතර අග්ගමහා පඬිතකම නැති බුදුරජාණන් වහන්සේ ඉන්නුනේ ඒගොල්ලන්ට යට. ලෝකේ කවුරු අකමැති වුණත් සිංහල බෞද්ධ කියලා එකක් තියෙනවා. තායි බෞද්ධ, ප්‍රංශ බෞද්ධ, ඇමරිකන් බෞද්ධ කියලා එකක් නැති වුණාට මොන දර්ශනේ මොන රජා දැම්මත් මොන පඬිතියා දැම්මත් ලෞකිකයි. ලෞකික නම් අනිත්‍යයි. නෙවෙයි දෙයියෝ මෑවුවේ. දෙයියනේ නිකන් ඉන්නේ. එයා කියනවලු මම කියලා කෙනෙක් නෑ. හැබැයි පඩි දවසට මේ මහාචාර්යවරයා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ තරුණ කොල්ලෙක්. කියන විදිහට අවුරුදු 35 දිනේ බුදු වෙලාද. දැන් අවුරුදු 80 ගණන් 100 ගණන් වෙච්ච රැවුල බිම ගෑවෙන කොන්නේ බිම ගෑවෙන වවුණු ඉඳලා තියෙනවා. මම බස් එකේ බෙල් එක ගැහුවා. එතකොටම ආකාසඤ්ඤායතන ධානය ආවා. ඩාං ගාලා කාණුවේ. ඉතින් කිව්වා ඔය භාවනා කරන්නත් එපා ඒක. දැන් ඇස් දෙක ඇරලා බලන්න මොකද්ද දැක්කේ. දැන් පේන්නේ මොකක්ද? අද විද්‍යාව කියන එක දන්නේ නැහැ, ඵලය කියන එක දන්නේ නැහැ. මාර්ගඵල ලබන්න යන මොකද්ද ඵලය කියන්නේ? ඉතින් දන්නේ මාර්ගය නම් අරෂ්ඨාංග මාර්ගය කියන්නේ මොකද්ද ඵලය? පේනවද? ඔයාට ප්‍රශ්න වලට උත්තර දෙන්න කෙනෙක් නැහැ. ඕකට එතකොට කියනවා සංසයනය කියලා. ඔන්න ඕකට කියනවා සාසනය. බුදු කෙනෙක් හොයාගන්නවා හිත නිදි කරවන්න කරනවා. සදා කාලෙකමයි නැගිට්ටොත් මේක දුවන. මොකද්ද? ලෙඩෙක් මහල්ලෙක් මලගඳක් නෙමෙයි. හිත නැති අවස්ථාවක් රූපයක් තියෙනවා. පැවිදි කියන වචනේ තේරුම තියෙන්නේ ඔතන. පබ්බජ්ජා. මේක සුදුසු වයස මොකක්ද දන්නවද? තමුන්ට බෙදාගත්ත බත්පතර කපුටෙක් වැහුවාම ඒක එලව ගන්න දන්නවනම් කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ සීලය කිව්වේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා. මම දැන් කරලා පෙන්නන්නම්. කිසිම දෙයකට හේතු වෙන්න බෑ. මේ මිනිස්සු හිතන් ඉන්න බුදුරජාණන් වහන්සේ භාවනා කරේ රෝගාට හේතු වෙලා. ආයිබෝන් මිත්‍රවරුනි. ඉතින් අදත් අපි අපේ කතා බහට කීර්ති විජේතුංග මහත්මයාටම ආරාධනා කළා. එහි විශේෂත්වයක් තියෙනවා. මොකද අපිට පෙර වැඩසටහනේදී එතුමා සඳහන් කරා ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන් දකින්නට තියෙන ප්‍රායෝගික මාර්ග භාවනාවක් විදියට. ඉතින් ඒ ගැන එදා එතුමාට වැඩි විස්තරයක් කතා කරන්න බැරුව ගියා. ඒක නිසා දිගුවක් විදියට අපි හිතුවා නැවතත් එතුමා හම්බ වෙලා මේ ගැන තව ටිකක් කතා කරන්න. ආයිබෝන් කීර්ති. සම්සාරදිලක්. කීර්ති මේ අපි කෙලින්ම අපේ කතාවට එක්වෙමු. මේ සාමාන්‍ය කීර්ති මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියවෙන සූත්‍රවල ඒ අතර මම දැකලා තියෙනවා එක තැනක ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කියනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ මට හරියට මේක ටිකක් හරි සරලයි නිකන් තේරෙනවා වගේ මේක එච්චර බරක් නෑ වගේ එහෙම එකක් බුදුරජාණන් වහන්සේට කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම කියන්න එපා ආනන්ද. මේක මහා ගැඹුරු මාර්ගයක් කියවීමක්. ඉතින් මේක පැටලෙන නිසාවෙන්ම බොහෝ මිනිසු ඒක හරියට කියනවා බුදුරජාණන් වහන්සේ මේ අර කපපු මීයෝ කපපු නූල් බෝලයක් වගේ. ඒකේ කොන හොයාගන්න බෑ. ඒක නිසා ආනන්ද මේක මේ පැටලුම නිසාම කුරුළු කූඩුවක් විදිහට ගැට ගැහිච්ච නිසාම අපේ මිනිස්සු මේ අනවරාග සංසාරේ ලොකු ගමනක් යනවා. දීර්ඝ ගමනක් යනවා. මේ දුකේ ඉන්නවා. කීර්ති ඇත්තටම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන එදා ඉඳන්ම නොයෙකුත් නිර්වචන කියවීම් කරනවා. මේකත් අර නූල් කැපුවා වගේ මීයෝ කැපුවා වගේ එකක් වෙයිද? එහෙම නැත්නම් කීතට පුළුවන් වේද අපිට කොන අල්ලලා දෙන්න මේක? පුළුවන්. හරි. ඉස්සෙල්ලාම මගේ ආදරණීය මිත්‍ර තිලක් පින්නබොල මහත්තයාට මම අර මම එදා කිව්වා වගේම මේ දුර්ලභ මාතෘකාව සාකච්ඡා කරන්න මම කිව්වේ මොකද්ද හෝ පිනකට ඔබතුමා ඉදිරිපත් වෙලා තියෙනවා. මේකෙන් මහජනයා අතරට මේක අවුරුදු 2500කට පස්සේ නැවත යනවා. අතන අවුරුදු 2000කට පස්සේ නැවත යනවා. ඉතින් මේ අවස්ථාව මට උදා කරලා දුන්නට ඔබතුමාට අනන්ත පිං. මම ඉතලේ පින දීලා බාර ගන්න පටන් ගන්න ඕනේ. මොකද ඒක යුතුයකමක්. මම දන්නවා මේක නරඹන 100%ක් කියන්නේ අපේ මේක දන්න අය ඇරෙන්න අනිත් කිසි කෙනෙක් මේක අහලා නැහැ. ප්‍රථම වරට තමයි ලෝකයට මේක දැන් ව්‍යාප්ත වෙන්නේ. මගේ ගුරුදේවයන් වහන්සේ ජීවිතුන් අතර ඉන්න කාලේ උන්වහන්සේ අපිව හැදුවා, ගෝලියෝ හැදුවා. උන්වහන්සේ මේක ව්‍යාප්ත කරන්න එච්චර මහන්සියක් වුණේ නැහැ. මම පොඩ්ඩක් මේ වාගේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තර නොදී කියන්නේ ඒක තමයි බුදුවරුන්ගේ ක්‍රමය. මම ගියා උන්වහන්සේ අනුබුදුරජාණන් වහන්සේ කියලා. මට එදා එක දෙයක් බැරි වුණා. අපේ වචන නිකන් කියන්න ගියාට හරියන්නේ නැහැ මනුස්සයෙක් තේරෙන්නත් ඕනනේ. අනුබුදු කියලා මම එදා ගෝ වචනයක් තියෙනවා තේරුම නැහැ. මට එදා සාකච්ඡාවේදී අනුබුදු කියන වචනේ තේරුම කියාගන්න බැරි වුණා. අනුබුදු කියන වචනේ සිංහල මිනිස්සු අතර තියෙන වචනයක්. මම එදා කිව්වා ඒකේ තේරුම පාලි පොත්වලත් නැහැ කියලා. අනුබුදු කියන්නේ
අනු කියන්නේ අනුත්තර කියන එක. මේ තේරුම් හොඳට මතක තියාගන්න මම සෑම වෙලාවෙම පාවිච්චි කරන මේ වචන ඒ තේරුම් වලින්. ආයි මම වෙනස් වෙන්නේ නැහැ. මේ වචන ඒ විදිහටම තමයි පාවිච්චි කරන්නේ. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන ඒ අර්ථ වලින් කියන එක පස්සේ තේරෙයි. අනුබුදු. ඒක බුදු කියන එක කට්ටිය දන්නෙත් නැහැ. බුදු කියන්නේ අවබෝධය කියන එක. අනුබුදු කියන්නේ අනුත්තර පැත්ත අවබෝධ කරා කියන එක. අනුත්තර කියන්නේ ලෝකෝත්තර. මේ ලෝකෝත්තර කියන පැත්ත හොයාගන්නේ බුදුවරු. සියලු දෙනා ඒ තාක්කල් විශ්වයේ ඉන්න දෙනා සියලු දෙනා දන්නේ ලෞකික පැත්ත. ලෞකික කියන්නේ මොකද්ද? ඒවා නිකන් වචන විතරනේ. ලෞකික කියන්නේ මේ ලෝකය කියන එක හැදෙන්නේ හිතයි කයයි එකතු වුණා. හිත නැත්නම් මම කියන හිතයි කයයි එකතු වුණාම හැදෙන දෙයට කියනවා මම කියලා නැත්නම් ඒකට කියනවා ලෞකික ලෝකය කියලා. එතකොට මේ සියලු දෙනා මේ එච්චර තාක්කල් බුදුරේ පහර වෙනකල් ඔය නිවන් හරි මොනවා හරි දකින්න පාවිච්චි කරන සියලු ක්‍රම ලෞකිකයි. මොකද සියලු දෙනාට තියෙන එක ආයුධයයි හිත. මනුස්සයන්ට තියෙන හිත කියන එක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරලා හැමදේම කරන්නේ. ඒතකොට භාවනාවක් කරත්, hina වුණත්, කෑවත්, යුද්ධ කරත් හැමදේම හිත මුල් කරගෙන හිත විසින් කය මෙහෙවා කරන වැඩ තමයි සියලු ලෝක සත්වයා දන්නේ. දෙය බ්‍රහ්මෙක් ගත්තත් දන්නේ ඔච්චරයි. හිත නැතුව වැඩක් කරන්න දන්නේ නැහැ. ඒතකොට බුදු කෙනෙක් තමයි හොයාගන්නේ මේ හිත නැතුව වැඩක් කරන්නේ. අන්න ඒක තමයි එයා හෙව්වේ. ආරෂ්ඨාංග මාර්ගය කියන වචනේ අමතක කරන්න. බෝධිසත්ව ආරෂ්ඨාංග මාර්ගයක් හොයාගන්නේ නැහැ. යමක් හොයාගන්නවා. ඒකට පස්සේ නමක් දෙනවා බුදුරජාණන් වහන්සේ. ටිකක් ඇහුවේ ප්‍රශ්නේ. එතකොට මං කියාගෙන ආවේ අනුබුදුරජාණන් වහන්සේ කියන වචනේ මං කියද මම අනුබුදුවරයෙක්ගේ ගෝලෙක්. එතකොට ඒ තමයි ලෝකේ අපේ බව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පළවෙනි අනුබුදු කියලාත් මං එදා කිව්වා. මොකද අපේ අපි දැන් කියන්නේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ ගේ ආයුෂ අඩුයි. අවුරුදු 80 ජීවත් වුණේ. ඒතර උන්වහන්සේ හොඳටම දැනන් ඉඳලා තියෙනවා උන්වහන්සේ මේ කිව්වයි කියලා පොත්වලක් තියෙනවා මගේ ශාසනයේ පවතින අවුරුදු 500යි කියලා. මම ඒක ඔක්කොම එදා මගේ පළවෙනි වැඩසටහනේදී කිව්වා. ඒතර මම ඒකේදීම කිව්වනේ ඇයි මේ බුදු කෙනෙක් ඒක කියලා නිකන් හිටියද? ඉතින් එයා දැනන් ඉන්න ඕනේ මොකද ඊළඟට කරන්න කියලා. අපිට මේ ශෝක ප්‍රකාශන නිකුත් කරන්නේ නැහැ මගේ ශාසනයේ අවුරුදු 500කින් ඉවරයි. ඒ තුරු ටික ඔයගොල්ලෝ බලාගන්න කියලා. උන්වහන්සේලා මේක දන්නවා. අපි කතා කරන්නේ බුදු කෙනෙක් ගැන කියලා මම කිව්වනේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ අවුරුදු 500න් පස්සේ විය යුතු දේ හොඳටම දැනන් හිටියා. ඒ බව පේනවා. අපි දැන් අත්දැකීමෙන් දන්නවා. ඉදිරියට මම කියවනේ අපේ බුදුරජාණන් වහන්සේගේ වයස අවුරුදු 80යි. දැන් පොත්පත්වල සටහන් වෙනවා ඊට කලින් හිටපු බුදුවරුන්ට ඊට වඩා ආයුෂ දිගයි කියලා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80න් ආයුෂත් ඉවර වෙනවා නම් සාසනයත් පවතින අවුරුදු 500යි. එහෙනම් උන්වහන්සේ හොඳටම දන්නවා මොකද්ද කරන්න ඕනේ. උන්වහන්සේ දැනගෙන ලංකාවට උන්වහන්සේ සමග පිරිසක් ආවා. ආව වෙලාවේ උන්වහන්සේ ලංකාවට අඳුන්වලා දුන්නා මේ තමයි මගේ බුද්ධ ශාසනය ඊළඟට පවත්වාගෙන යන මේක නැවත ගොඩනංවන අනුබුදුරජාණන් වහන්සේ කියලා යම් කිසි පුද්ගලයෙක් ලංකාවට අඳුන්වලා දීලා තියෙනවා. ඒක මගේ ගුරුදයන් වහන්සේ කියලා දීලා මම මෙහෙම අඳුන්වලා දුන්නා එදා මේ රටට කියලා. ඒතකොට එදා මේ නමින් මේ උත් නෙමෙයි. කවුරු හරි කියන්නකෝ X කියලා පුද්ගලෙක්. X කියලා පුද්ගලෙක් පෙන්නලා අඳුන්වලා දීලා තියෙනවා. ඒ වෙලාවේ සාදුකාර දීලා එයාගේ ශාසනයට ඉපදෙන්න කැමති වෙච්ච අය හිටියා කියලා උන්වහන්සේ කිව්වා. ඒ වෙලේ අත උස්සපුවා අද මගේ ශාසනයට ඇවිල්ලා ඉන්නවා කියලා උන්වහන්සේ කිව්වා. ඒක මම දකින්නේ නැහැ. නමුත් එහෙම කිව්වා. ඒක රටේ මිනිස්සු ලෝකෙ මිනිස්සු දැනගන්න ඕනේ. එතකොට ඒ තමයි පළවෙනි අනුබුදුරජාණන් වහන්සේ. එතකොට මම කියන්නේ අනුබුදුරජාණන් වහන්සේ කියන එකේ තේරුම තමයි බුද්ධ ශාසනයක් කියන එකක් බුදු කෙනෙක් පිහිටවලා කාලයක් ඇද්දී ඒක නැති වෙලා යනවා. ගියාට පස්සේ ඒකේ මේ නිකන් හිතන්න මෑණියෙක් මැරිලා ඇටසැකිල්ලක් අපිට හම්බ වෙනවා. අනුබුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඇටසැකිල්ලෙන් ආයි මිනිහෙක් හදනවා. අන්න ඒ වගේ. දැන් අද වෙනකොට මේ අපි කියන බුද්ධ ආගම කියන එකේ බුද්ධ ශාසනය කියන වචනේ පාවිච්චි කරාට මම කිව්වා බුද්ධ ශාසනය නැහැ. ඒතකොට බුද්ධ ආගම කියන එකේ කට්ටියට මේක ඉවෙන් වගේ දැනිලා තියෙනවා. යමක් අපිට නැති වෙලා තියෙනවා. ඒ හින්දා සමහරු කියනවා නිර්මල බුද්ධ ධර්මය. අපි ගාව තියෙනවා නිර්මල බුද්ධ ධර්මය. ඒතර උපාධියක්ම තියෙනවා කරද්දි තියෙනවා මේ මුල් බුදු සමය කියලා. ඒතර මුල් බුදු සමය, නිර්මල බුද්ධ ධර්මය, පිරිසුදු බුද්ධ ආගම নানা ප්‍රකාර වචන මේගොල්ලෝ හදනවා. ওই වචන හැදිල්ල වැරදි. මොකද බුදුරජාණන් වහන්සේ වචන දීලා තියෙනවා. නොදන්නකම අපේ වැරද්ද. ඒතකොට අපි මේ බුද්ධ ශාසනය ඇතුලේ ආයේ හොයාගන්න දේවල් ඉතුරු වෙලා නැහැ. බුදු කෙනෙක්ගේ ධර්මයේ දියුණු කරන්නත් බෑ. පරිහරණයටපත් කරන්න පුළුවන්. මේ දැනුත් පුළුවන්. හැබැයි දියුණු කරන්න නැවත අලුත් සොයාගන්න බුදුරජාණන් වහන්සේ අලුත් යෝජනා ගේන්න කිසිම කෙනෙකුට බෑ. ඉතින් කායි විදියට කඩන්නත් බෑ. බෑ. අපි තව ඒ ටික කියන්න දෙසන්න පටන් ගත්තේ නැහැ නේ. අපි තාම මේ මුල පුරා ගන්නත් බැරුව ගන්නවා. එතකොට මං කියන එක තේරෙනවනේ තිලක් ආයේ මේක හොයාගන්න දේවල් බුදු කෙනෙක් ඉතුරු කරලා යන්නේ නැහැ. අපිට පේන්නේ නැතිකමයි තියෙන්නේ. එතකොට ඒ කාලේ කීර්තිය මම හිතන්නේ අග්ගමහා පඬිත ත්‍රිපිටක වාගීශ්වර ඒවා තිබෙන්නේ නැහැ නේ. තියෙන්නේ නැත්නම් තියෙන විදියකුත් නැහැ. හැබැයි තියෙනවා. කොහෙද තියෙන්නේ? බුද්ධ ආගමේ. බුද්ධ ආගමේ අග්ගමහා පඬිත ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මොනවද කියන්නකො ගාථා මහාචාර්ය ආචාර්ය ඒක ආගමක් විදියට ගත්තා නෑ ඒ ආචාර්ය උපාචාර්යද අපිට ආචාර්ය උපාධියක් කරගන්න පුළුවන් නැති වුණාට එතකොට ආචාර්ය මහාචාර්ය පඬිත අගමහා පඬිත අර පන්සලෙත් නායක මේ පන්සලෙත් නායක මේක උපනායක ඔහොම කිය ඒවා බුද්ධ ශාසනයේ නෑ බුද්ධ ශාසනයේ තියෙන්නේ මොනවද
සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරහත්. ඒතර බුදුරජාණන් වහන්සේ මහාචාර්යයත් නෙමෙයි. අද ඒතර බුදුරජාණන් වහන්සේට උඩින් කට්ටිය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අග්ගමහා පඬිතුත් නෙමෙයි. ඒතර අග්ගමහා පඬිතුකම නැති බුදුරජාණන් වහන්සේ ඉන්නුනේ ඒගොල්ලන්ට යට. ඉතින් කීර්ති ප්‍රශ්නයක් පෙන්නගෙනව නේද කිසියම් කාලයක ඔය කියන ආර්ය පුජ්‍යල අෂ්ටාර්ය පුජ්‍යල හිටියේ නැහැනේ. එතකොට ශාසනයේ අතුරුදන් වෙලාද ඒක? හරියටම හරි. මොකද මං කිව්වේ ආරෂ්ඨාංග මාර්ගය නැත්නම් බුද්ධ ශාසනය තියෙනවා නම් විතරයි ඔය කතාව තියෙන්නේ. බුද්ධ මාර්ගඵලලාභීව ඉන්නේ. මාර්ගඵලලාභීව නැත්නම් බුද්ධ ශාසනය නැද්ද? ආරෂ්ඨාංග මාර්ගය නැත්නම් බුද්ධ ශාසනය නැද්ද? කොටින්ම බුද්ධ ශාසනය කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය. ඒකයි මම අර කිව්වේ. එතකොට මේක නැවත හොයාගන්න කෙනෙක් පහළ වෙනවා. මම ඒකයි කිව්වේ බුදුරජාණන් වහන්සේ ලංකාවට මේ වචනේ කියලා දීලා අපිට මේ සිංහල අපිට ඒකයි මගේ සිංහල බෞද්ධ කියලා එකක් තියෙනවා. ලෝකේ කවුරු අකමැති වුණත් සිංහල බෞද්ධ කියලා එකක් තියෙනවා. තායි බෞද්ධ, ප්‍රංශ බෞද්ධ, ඇමරිකන් බෞද්ධ කියලා එකක් නැති වුණාට සිංහල බෞද්ධ කියලා එකක් තියෙනවා. ඒකට සුවිශේෂී හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ න්‍යායය අපි. බුදුරජාණන් වහන්සේගේ ජාතිය අපි. අපේ එදා බුදුරජාණන් වහන්සේ මෙහි ඇවිල්ලා මේ ධර්මයේ දේශනා කරේ මේ මිනිස්සු මේ මහා ආකස්මික දේවල් විශ්වාස කරනවා. ඒක හේතුව බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ඇවිල්ලා අපිට සිංහලෙන් බණ කියන්න පුළුවන් නෙමෙයි. නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා සිංහලෙන් බණ කිව්ව නෙමෙයි. ඒ අපි කතා කරේ එකම භාෂාව. ලිව්වේ එකම අකුරු. ඔච්චර සරල දෙයක්. මේ බුදු කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙකුට මේක එක මිනිහාගේ භාෂාවල් පුළුවන් වෙනව නෙමෙයි. බුදු කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මෙහෙම මං කිව්වේ එකයි සිංහල බෞද්ධ කියන එක මේ අපි අද සිංහල කියන්නේ එදා බුදුරජාණන් වහන්සේගේ ජාතිය. එදා මෙහෙ ලිව්වේ ඒ අකුරු. කතා කරේ භාෂාව. ඉතින් උන්වහන්සේ ඇවිල්ලා බණ කිව්වා අපිට හොඳට තේරෙනවා. ඉතින් ඒක ඉතිහාසෙනුත් පේනවා උන්වහන්සේගේ ඥාති පිරිස ශාක්‍යයෝ ශාක්‍ය ජනපදයට අර ප්‍රහාරයක් එල්ල වුණානේ. අන්න ඒ වෙලාවේ ඒ කොටසක් ලංකාවට පැන්නා. අනුබුදු කියන්නේ මේ නැති වෙලා යන බුද්ධ ශාසනයක බුද්ධ දැන් අද කිමු බුද්ධ ආගම කියලානේ තියෙන්නේ. මේක කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. ආයි බය වෙන්න එපා. අවුරුදු 2030 කිසිම කෙනෙක් නිවන් දැක්කේ නැහැ. දැන් ඕක කිව්වම කට්ටිය අහනවා තායිලන්තේ නැද්ද? බුරුමේ නැද්ද? පොඩ්ඩක් කැලේ නැද්ද? ඈ? කැලේ නැද්ද? කැලේ නැද්ද? කැලෑවල නියා කොහෙවත් නැහැ. හිටියෙත් නැහැ. පහුගිය අවුරුදු 2030 රහතන් වහන්සේ කෙනෙක් තියා සෝවන්නත් වුන්නේ නැහැ. රහත් පැත්තකින් තියන්න. මම බය නැතුම කියන්නේ පොඩ්ඩක් ඉතිහාස පොතත් කියවල බලන්න. මම මේ දෙක එකට සම්බන්ධයි කියලා. මොකද ලංකාවේ තිබුණු බුද්ධ ගම තමයි ඔය තායිලන්තේ බුරුමෙට ඇවිල්ලා. ඒ බුද්ධ ශාසනය නැති වෙලා. බුද්ධ ශාසනය අපි දුන්නේ නැහැ ලෝකෙට. ලංකාවෙන් පිටරටවල් වලට දුන්නා. අන්තිමට ගම්පොළ යුගයේදීත් දුන්නා. ඒ මොනවද? බුද්ධ ගම. හැබැයි රජු බුද්ධ ආගමෙන් නම් කිසිම කෙනෙකුට මාර්ගයවත් නැහැ. බුද්ධ ආගම කියන්නේ ආගම. බුද්ධ ශාසනය මම නේද බුදුරජාණන් වහන්සේ බොරු කියලා තින්නේ නම් අවුරුදු 500 නැති වෙනවා වගේ. නෑ බුදුරජාණන් වහන්සේ කෙස් ගාඩ ඇත්ත කියලා තියෙනවා. ඒක එතකොට අපි ලෝකෙට දීලා තියෙන්නේ බුද්ධ ආගම. බුද්ධ ශාසනය අපි දීලා නැහැ. කීර්ති විශේෂයක් පොයින්ට් කරා කීර්තිගේ වචනවල බුද්ධ ආගම එනමෙතන මේ මාර්ගය කියලා කතා කරනවානේ. තව සමහරු කතා කරනවානේ මේක දර්ශනයක් විදිහට. ඒ වචනේ පාවිච්චි කරන්නේ නැත්තේ සම්පූර්ණ වැරදි. බුදුරජාණන් වහන්සේ දාර්ශනිකයෙක් නෙමෙයි. දාර්ශනිකයෙක් කියන්නේ පෘථග්ජන මිනිස්සු ජාතිය. වඩාත් දාර්ශනිකයෙක් වෙන්න පුළුවන්. තා ඔයා මොනාරේ ලොකු දෙයක් හොයාගෙන ලෝකෙට කියන්නේ දාර්ශනික තිලක් මහතාගේ තිලක් දාර්ශනිකයේ කතාව. දර්ශනවල තියෙන හැටි ලෞකිකයි. ලෞකික දෙයට ප්‍රතිවිරුද්ධ එකක් පහළ වෙනවා. ඔයාගේ දර්ශනයට විරුද්ධව මම දානවා ඊට වැඩිය දර්ශනයක්. ඒදාට මිනිස්සු ඒක අදහන. ඒකයි වැඩි. ඒතකොට අනිත් එක තමයි මොන දර්ශනය මොන රජා දැම්මත් මොන පඬිතුයා දැම්මත් ලෞකිකයිනේ. ලෞකික නම් අනිත්‍යයි. අනිත්‍යයි නම් මොකද වෙන්නේ? මං කියන දෙයමයි. ඒක ඩිකේ වෙලා නැති වෙලා යනවා. එතකොට ඒකට ප්‍රතිප්‍රහාර එල්ල වෙනවා. ඕනි දර්ශනයක් මේ අතුට්ටු දෙකට වැටෙනවා වෙන මිනිහෙක් ඊට උඩින් එකක් දාපුවම. දැන් හිතමු විද්‍යාවේත්තෙන් කියන අයිසැක් නිව්ටන් යුග පුරුෂයෙක් ඒ කාලේ. ඊට පස්සේ ඒට උඩින් දැම්ම අයින්ස්ටයින්. දැන් මේ කාලේ අපේ යුග පුරුෂය අයින්ස්ටයින්. දැන් අයින්ස්ටයින් උඩින් කවුරුත් දැම්මේ නැහැ ඒක. ඒ වෙන්න පුළුවන් ඉස්සර. ආන්න ඒක. එතකොට කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දර්ශනයක් කියන්න එපා. ඒකට කියනවනම් කියන්නේ සත්‍ය. සත්‍ය කියන එක ලෝකෙට කෙනෙක් දේශනා කරනවා කියන්නේ බුදු කෙනෙක් විතරයි. මම ඒ සත්‍ය කියන එක ගැනත් කියලා දෙන්නම්. ඒක මොකද ඒක දාර්ශනික වචනයක් නේ අද කාලේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙට උගන්වන්නේ සත්‍ය. එහෙම නැත්නම් බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය කියන වචනේට තේරුමක් තියෙනවා. මට ඒවා කියන්න හම්බුන්නේ නැහැ. එතකොට දැන් තිලක්ට පැහැදිලි ඇති බුද්ධ මං කිව්වේ අනුබුදු. දැන් අපි මෙතනට ගන්න ඕනේ ප්‍රධාන වචනේ මං කිව්වේ අනුබුදු කියලා. එතන අනුබුදුරජාණන් වහන්සේ කියන්නේ මේ හැඳි ගෑවිලා නැති වෙලා වන වෙලා ගින් තියෙන බුද්ධ ආගම කියලා අද තියෙන එකෙන් බුද්ධ ශාසනයේ නැවත හොයාගන්න. නැත්තම් නිවන් නොදකින්න එකෙන් නැවත නිවන් දකින්න එක හොයාගන්නවා. අන්නේ හොයාගන්න කෙනාට කියනවා අනුබුදු කියලා. ඔය මම මෙන්න මේ කියන තේරුම කිසිම පාලි පොතක නැහැ. මොකද මං කිව්වේ මේ නැති වුණාම ලියලා තියෙනවා. නමුත් අපිට බුදුරජාණන් වහන්සේ වචනේ උගන්වලා තියෙනවා. ඒ කියන්නේ අපේ සිංහල බෞද්ධයා ගාව තියෙනවා වචනේ අනුබුදු කියන වචනේ. ඉතින් කීති මෙහෙම ප්‍රශ්නකුත් පැන්නගෙනව නේද? දැන් වර්තමානයේත් අපිට ඇහෙනවා ආර්යයන් වහන්සේලා, අරහතුන් වහන්සේලා, රහතන් වහන්සේලා මේ නොයෙකුත් දේවල් අපිට වටපිටෙන් ඇහෙනවා. ඒ අතරේ ඔබ අනුබුදු කෙනෙක් ගැන කතා කරනවා. මේව අතර කොහොමද අපි මේ අර කාලා මැසියෙන් එන ප්‍රශ්නේ අපිට ආයෙ පැනනගෙනවනේ කීති. හරියට හරි. ප්‍රශ්න පැනනගෙනව නම් ඒක තමයි හොඳ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රශ්න කරන්න කියලානේ.
ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි විද්‍යාව ඉගෙන ගන්නකොටත් කියන්නේ සියල්ල ප්‍රශ්න කරන්න. ඉංග්‍රීසියෙන් කියන්නේ question everything කියලා. You have to question everything. ඒ කියන්නේ හැමදේම අහන්න. බුදුරජාණන් වහන්සේම කියනනේ මං කිව්වොත් පිළිගන්න එපා ප්‍රශ්න කරන්න. ඒ ප්‍රශ්න කරන්න පුළුවන් කටෙන්. ආද බුදුරජාණන් වහන්සේ නෑනේ අහන්නේ. එතනම හොඳයිනේ මේ කතන්දරේ. ඒ කියන්නේ මිනිස්සු ප්‍රශ්න කරන්න ඕනේ. පළවෙනිම දේ තමයි ප්‍රශ්න කරන්න. හොඳට ප්‍රශ්න කරන්න පුළුවන් කෙනාට අපි කියනවා එයාට හොඳට තර්ක බුද්ධිය තියෙනවා. ඔන්න ඔය තර්ක බුද්ධිය මම අද කියලා දෙන්නම් මේ ආරෂ්ඨාංග මාර්ගය නැත්නම් බුද්ධ ශාසනය කරන හැටි. එතකොට තර්ක බුද්ධිය වැඩි වෙනවා. ඒකෙන් ඒ තර්ක බුද්ධිය තමයි ඕනේ. එතකොට තර්ක බුද්ධියම සත්‍ය නෙමෙයි. තර්ක බුද්ධිය කියන්නේ සත්‍ය නෙමෙයි. සත්‍ය හොයාගන්න ක්‍රමය. සත්‍යයට මාර්ගය විවර කරලා දෙනවා ඒකෙන්. නැත්නම් මොකද තර්ක බුද්ධිය නැති කෙනා ඔහේ ඕන දෙයක් විශ්වාස කරගෙන ඉන්නවනේ. අනිවාර්යයෙන්. ඔව් දැන් මොකක් හරි අපි හිතුව මේක මං අඳලා ඉන්න එක නිල් පාට වෙනවට මං මේක රතු පාට කියලා ආයෙ පිළිගන්න. අන්න ඒක. එතකොට දැන් මට එන්න පුළුවන් තිලක් මහත්තයා අහපු පළවෙනි ප්‍රශ්නෙට. එතකොට මං කිව්වා අනුබුදු කියන්නේ කවුද කියලා. එතකොට ඔයා දැන් අහුව හොඳ ප්‍රශ්නයක්. මේ තැන් තැන් වල රහතන් වහන්සේලායි අරිහතුන් වහන්සේලායි নানা ප්‍රකාරයි ඉන්නවා කියලා. දැන් ඔයාම බලන්න මං කියන්නේ අමතක කරන්න. මම හොඳ මේවට කියන්නේ හෝඩුවාවල් ටිකක් දුන්නනේ. දැන් ත්‍රිපිටකයේ තියෙනවා මං කිව්වා ත්‍රිපිටකේ අපි නෙමෙයි ලිව්වේ. ත්‍රිපිටකයේ තියෙන බුදුරජාණන් වහන්සේම දේශනා කරලා අවුරුදු 500කින් මගේ ශාසනය නැති වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට මම අන්තිමට ඇවිල්ලා ආව ප්‍රශ්න කියලා එකකුත් මම එදා කියලා දුන්නා. අන්තිමට අහන ප්‍රශ්නේ ඔබ වහන්සේ ගාව විතරද මේ ආරෂ්ඨාංග මොකද්ද මාර්ගඵලලාභියෝ ඉන්නේ වෙන තැන් වල ඉන්න බැරිද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කෙලිම උත්තරේ දෙනවනේ. අනිත් අම්මට වැඩක් නැහැ ඉන්න කොහේ හිටියත් අපි තුමු කතෝලික පල්ලිය හරි කමන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ තියෙනවා නම් එතන මිනිස්සු නිවන් දකින්න. අන්න යන්න තැන. ඒකයි කියන්නේ. එතකොට මේ වන්දලේද ගහක් උඩද ගලක් උඩද ඇමරිකාවේද එංගලන්තේද නෙමෙයි කොයි ලෝකේ හැරි ආරෂ්ඨාංග මාර්ගය නැත්නම් මේ නිවන් දකින ක්‍රමයේ තියෙනවා නම් එතන මාර්ගඵලලාභියෝ ඉන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒතකොට අර කලින් වාක්‍ය ගන්නකො මම මේ ත්‍රිපිටකයෙන් විතරයි කතා කරන්නේ ඉතිහාස පොත ගන්න නැතුව. එතකොට ඒකේ තියෙනවා අවුරුදු 500කින් ඉවර වෙනවා කියලා. දැන් කවුරු හරි කියනවනේ රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා. ඒතකොට ප්‍රශ්නයක් නේ. රහතන් වහන්සේ අමතක කරන පළවෙනි මේක සෝවාන්. පහුගිය අවුරුදු 2030 කවුරු හරි කට ඇරලා සෝවාන් වෙලා කිව්වා නම් දැන් මං වගේ ත්‍රිපිටකය කියලා ආපු මිනිහෙක් හිටියනම් මං වගේ මිනිහෙක් අහනවනේ ප්‍රශ්න මේ වාය නම් පොතට විරුද්ධ ගන්න කියන්නේ. මම නම් මම බුද්ධ ශාසනය වෙනුවෙන් කැපෙලා ජීවත් වෙන කෙනෙක්. පැහැදිලිද මං අහන ප්‍රශ්නේ. මහරජුරුවෝ කිව්වොත් මං අහනවා. පොත ඇත්තද කියලා ප්‍රශ්නයක් කවුරු හරි හරියට හරි ඒක තමයි කියන්නේ. ඕක පොතෙත්ම තියෙනවා. මං වාට එදා කිව්වා පොත මට සාක්කියක් විතරයි. පොත් වැඩක් නැහැ. දැන් අද ඔයා ඒකේ හොඳ ප්‍රශ්නේ නොදැනම තිලක් ඇහුවා ලස්සනට මේ ආරෂ්ඨාංග මාර්ගය කියලා දෙන්න මේක මොකද්ද මේ තැන් තැන් වල ආනන්ද ආමඳුරු මෙහෙම කිව්වා. එහෙම කියලා දිනනවා කියලා. හරි. මම ඔයාලට කියලා දෙන්නම් ඔය එක එක වහන්සේලා පහළ වෙනවනේ. කාට දිනින්ද කියන්න පුළුවන්. විශ්වාස කරන්න මිනිස්සු ඉන්නේ ඉඳ විශ්වාස කරන ලොකු මේ කණ්ඩායමක් හදා ගන්න පුළුවන්. දැන් මගේ ගුරුදේවයන් වහන්සේ අනුබුදුරජාණන් වහන්සේලා තුන් වහන්සේට කණ්ඩායමක් හිටියේ නෑ නේ. දැන් අද අපි කීප දෙනෙක් විතරනේ දහස් ගාණක් ලක්ෂ ගාණක් බණ නම් අහලා ඇති. ෂෝක් බණ කියලා නැගිටලා යනවා. උන්වහන්සේමයි ඔක කියන්නේ. මගේ බණ අහලා ෂෝක් බණ කියලා නැගිටලා යනවා. මේක තේරෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ කාලෙත් උනේත් ඒකයි. මම ඒකත් කියලා එන්නම්. අපි මේ බුදුරජාණන් වහන්සේ කිය ලොකුවට කිව්වට උන්වහන්සේ ජීවතුන් අතර හිටපු කාලේ ලංකාවට නම් වැඩියා. උන්වහන්සේට එක වාසියක් තිබුණා උන්වහන්සේ රජකුමාරයෙක්. ඒ උන්වහන්සේලා ඔය පොතේ තියෙන විදිහට පේනවා අල්ලපු රටේ උන්වහන්සේගේ රටේම හිටිය මේ රජතුමා. උන්වහන්සේගේ සම්ම වයසයි කියලා කියනවනේ. හැබැයි ඕවා නම් ඉතින් ඉතිහාස කතා නෙමෙයි. ඕවා ඇතුලේ ධර්මයේ සැඟවිලා තියෙන්නේ. එතකොට බිම්බිසාර රජතුමා උදව් කර එයත් සෝවානුත් උනානේ. එතකොට එතුමා උදව් කරා. හැබැයි ඒක විය හැකි මොකද බුදු කෙනෙක් පහළ වෙන්නේ සුදු කාලයක් බලනවා. එතකොට එයාට මේක ධර්මයේ ප්‍රචාරය කරන්න රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න ඕනේ. දැන් අපේ ගුරුදයන් වහන්සේට ලැබුණේ නැහැ. එතකොට මම කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම ලෝක ප්‍රසිද්ධියටපත් උනේ අවුරුදු 250කට 230 ගණනකට පස්සේ අධර්මාශෝක රජතුමා නිසා. අත බුදුරජාණන් වහන්සේ ඇත්තටම ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි. අල්ලපුරට චීනේ මේ පැත්තටවත් ගියේ නැහැ නේ. පාකිස්තානේ මේ පැත්තටවත් ගියෙත් නැහැ. මේ පොඩි ලංකාවට විතරයි ඇවිල්ලා තියෙන්නේ. ඒකට හේතුව උන්වහන්සේගේ නෑයෝ මෙහි හිටියේ. එතකොට හොඳට ඉතිහාසය දිහා බලන්න. බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් ලෝක ප්‍රසිද්ධ වුණේ පොත්වල මොනවද තිබුණත් ප්‍රායෝගිකව පේනවා ධර්මාශෝක රජතුමායි. ඒතර උන්වහන්සේ පිරිනිවන් පාලත් අවුරුදු 200කට පස්සේ. ඒකම තමයි දැනුත් සිද්ධ වෙන්නේ. දැනුත් බුදු කෙනෙක් පහළ වුණා. අනුබුදුරජාණන් වහන්සේ පහළ වුණා. අර හරියට ප්‍රසිද්ධ නොතාරිස් වගේ තමයි අල්ලපු ගෙදර මිනිහා දන්නෙත් නැහැ. ඒ වගේ වැඩක්. නම්ර ප්‍රසිද්ධ නොතාරිස්. එයා ගෙදර ඉන්නවා ඇති. ඔයගොල්ලෝ දන්නේ නැහැ. අන්න ඒ වගේ. ඉතින් එතකොට ඒ වගේ තමයි. ඉතින් බුදු කෙනෙක්ගේ කාර්යය තමයි උන්වහන්සේ හොයාගන්න මේ විශ්වයේ තියෙන මහම සොයාගන්නේ. කිසිම කෙනෙකුට සොයාගන්න බැරි. විද්‍යාඥයෙකුට හොයාගන්න බැරි දෙයක් නේ. මම මට කිව්වා ඒකට හේතුව තමයි සියලු දෙනා හිත පාවිච්චි කරලා හොයන්නේ කරන්නේ ඔක්කොම. හිත නැතුව වැඩක් කරන එකක් හොයාගන්න බුදු කෙනෙක්. හිත නැති කරන හැටි තමයි සාසනය කියන්නේ. සංසයනය කියන එකයි උතන තියෙන්නේ. සං කියන්නේ හිත. මම ওই වචන අර්ථ දක්වන්න කැමති නෑ. ඒක ප්‍රායෝගිකව මම පෙන්නන්නම්.
එතකොට අනිත් අය කරන්නේ තිලක් ඔය ප්‍රශ්නේ මගෙන් වක්‍රව ඇහුවා. එක එක දේවල් කියනවා මේක මෙහෙමයි වෙන්නේ. දැන් මං කියවනේ සංඝයන් හිත කියලා මං කෙලින්ද විශ්වාස කරන්න එපා. මං සංඝයන් එක පොතේනුත් අරගෙන හැමතැනින්ම නම් ප්‍රායෝගිකව පෙන්නන ඔයාලට නෑ කියන්න බෑ. ඒකනේ මම දක්ෂ වෙන්න ඕනේ. මං කියන එක ඔයා විශ්වාස කරන්න කියන එක නෙමෙයි. ඒ කියන්නේ කීර්තිට අවස්ථාවක් තිබුත් අපිට ඒක ප්‍රායෝගිකව භාවනා ක්‍රමය අපිට පෙන්වන්න පුළුවන්. ඒක කරලා පෙන්නනවා. මම ඒක භාවනාව මේ නිවන් දකින භාවනාව ඉතාම සරලයි. පුංචි ළමයි අවුරුදු 6 දී කොහොමද සෝවාන් වෙන්නේ රහත් වෙන්නේ ඔක කොච්චර සංකීර්ණයි නේද? ඔයාම ඇහුවනේ ඔය අග්ගමහා පණ්ඩිත ගරු මොනවාද මේ මම කාටවත් නිග්‍රහ කරනව නෙමෙයි. ඕවා ලබන තරම් අමාරු නෑ සෝවාන් වෙන්නේ. ඒකයි කියන්නේ පුංචි ළමයා කොටින්ම කියනවනේ මෝඩයන්ට සෝවාන් වෙන්න පුළුවන්. ඒ ඉතින් ළමයා මෝඩයෙකුට සමානයි. අකුරත් ඉගෙනගෙන නෑ. මේ කිසිම භයානකකමක් මොන අය එනවා කිව්වම ණයව ගිහලා අල්ලලා බලයි. ඉතින් මෝඩයෙක් නෙමෙයි. ඉතින් එහෙම ළමයෙකුට සෝවාන් වෙන්න තියා රහත්මත් වෙන්න පුළුවන්. ඔයාලට පැහැදිලිද දන්නේ මෝඩයන්ට සෝවාන් වෙන්න පුළුවන් අකුද්දා රහත් වෙනකොට නම් ඒ මෝඩකම ගිහින් තියෙයි. නමුත් මේ මම මේ කියන්නේ බුද්ධ ශාසනයේ තියෙන ප්‍රතිඵල ලබන්න අවශ්‍ය වෙන්නේ එක දෙයක්. ඒ දෙක කිරීම පමණයි. බුදුහාමුදුර එක තැනකදී සඳහන් කරනවා කීර්ති මිනිස්සු වර්ග හතරක් ඉන්නවා. ඒක කියනවා උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය පදපරම කියලා. එතින්දී ඔය ප්‍රඥා කියන්නේ ප්‍රඥාවන්තින් වෙනීමයි මගේ දහම කියලා සඳහනක් කරනවා. එතකොට ප්‍රඥාවන්තස මයා ධම්ම. එතකොට එතින්දී ඔය කියන කාරණේ තර්කයට අහු වෙනව නේද? නෑ. ඒක ඔබතුමා හිතන ක්‍රමේ වැරද්ද. ඒ කියන්නේ ඔයා හිතන්නේ වැරදි නෙමෙයි ඔයාට උගන්ලා තියෙන වැරදි. බොහොම සරල දෙයක් එතන තියෙනවා. මම එදා කිව්වා ශ්‍රද්ධාව කියලා දෙයක්. ශ්‍රද්ධාව කියන්නේ පෙර සංසාරේ එක දවසක් හරි මේ වැඩේ කරලා තියෙනවා නම් මෙන්න මේ බුද්ධ භාවනාව නැත්නම් අරෂ්ඨාංග මාර්ගය නැත්නම් මගේ ගුරුදයන් වහන්සේක ඇඳුනේ උන්වහන්සේගේ යුගයේදී ඇඳුන්නන්නේ මාර්ගඵල භාවනාව කියලා. අන්න ඒක කරලා තියෙනවා නම් ඔයාට ඊළඟ භවයකදී නැවත මේක හම්බ වෙනකොට ඔයාට මේකට ආස හිතෙනවා. මේක කරන්න හිතෙනවා. මොන තර්ජන ගර්ජන මොන බාධා ආවත් ඔයා ඒක කරනවා. එතකොට අන්න ඒකට කියන ශ්‍රද්ධාව. දැන් ඔයයි මායි දෙන්නම හිතන්නකෝ මම අපි දා කතා කරා ගණක අධිකාරිවරයෙක් මම ඉංජිනේරුවෙක් මට මේ වෙන වැඩ දවස් ගණන් තියෙද්දි මම මේක කරන්නේ මොකද? මට මගේ වයිෆ් නැති වෙලාවත් මට මොන ප්‍රශ්නයක්වත් නැහැ මම මේක දකින්න කාලේ. මම මේක හෙව්වා හොයුවෙත් මට ප්‍රශ්න තිබිලා නෙමෙයි. මට හම්බ වුණා මං කරා. එතකොට ඒ දේ කරන්නේ මේවා ලැබෙන්නේ අන්න හේතුව. පිටිපස්සේ තියෙනවා ශ්‍රද්ධාව කියන එක. ඕක ආරෂ්ඨාංග මාර්ගයේ අපි චිත්‍රයක් පෙන්වනකොට තේරෙයි. ආරෂ්ඨාංග මාර්ගයේ මං කියවනේ තුනකට කැඩෙනවා. සීල සමාධි ප්‍රඥා කියලා. ඔය පඤ්ඤා කියන කොටස ගැන තමයි අපර දෙන්න දිනක් ඇහුවේ. එතකොට ප්‍රඥා කියන එක මුලදී වාට තියෙන ශ්‍රද්ධාව කියන්නේ. ඔය රවුම ගිහින් ආවහම ශ්‍රද්ධාවට එදාට කියන්නේ ශ්‍රද්ධාව කියලා එදාට කියන්නේ ප්‍රඥාව. ඒ ශ්‍රද්ධාවට අංග දෙකක් තියෙනවා. ඔය අංග දෙක දන්නේ නැතිඳ තමයි අර ආකාරවදී මම අර කිව්වේ දෙකකට කඩාගෙන තියෙන්නේ. නෑ ඔය ශ්‍රද්ධාව කියන එක තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ. ඔය දෙක කැරකිලා ආයෙ උතන්ට මෙනවා. එතකොට තමයි 8 10 වෙන්නේ. ඔය හිතන්න ඔයා මේ ගෙදරක කාමරයකින් ඇතුළේ වුණොත් බිත්තියේ ආයුබෝවන් කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ ඔයා යනවා දකුණට. ගිහිල්ලා රවුම ගිහිල්ලා ගයිනකොට මොකක් හරි ගිහින් එනකොට ආයෙ අර ආයුබෝවන් එකම හම්බ වෙනවා. ගිහින් මා දැන් මොකද කියන්නේ? ඔය රවුමකට ගිහින්. අන්න ඔය චක්‍රයට ඇතුල් වෙන තැනදී ආයුබෝවන් කියලා හම්බ වුණා. ගියා දකුණට. ගිහින් කොහේ හරි ගිහිල්ලා කැරකිලා පුදුමානකට ඊට පස්සේ ආව කියන්නේ මෙන්න මේ මෙතනට එනකොට අර ආයුබෝවන් එක ආයෙ හම්බ වෙනවා. දැන් ඔයා කොහෙද ගිහින් තියෙන්නේ? රවුම චක්‍රය. ඔන්න ඕක තමයි. ඒතර ඔයා ශ්‍රද්ධාවෙන් පටන් ගන්නවා. මගේ ඒකට හරිනම් අපේ ගුරුදේවයන් වහන්සේ නෑ කියන්නේ සරල සම්මාදිට්ඨිය සරල සම්මා සංකප්පය කියන්නේ. ඒක තමයි ඒක පෙර සංසාරයෙන් එන්නේ. ඒක මේ පෙර සංසාරයක් තිබුණු බවත් මේ ධර්මයේම පේනවා. පටන් ගන්නකොටම පේනවා පෙර සංසාරයේ තිබුණේ ඉන්න තමයි මට මේකට කැමැත්ත එන්නේ. ඒතර මම මේක කවුරු කඩාගෙන කරන්නත් ඕනේ වැඩ. ලේසි මිනිහෙක් කරන්නේ. ඒතර ඔක කරලා මේක ආයේ එන්නෙත් අතනටමයි. අර සරල සම්මාදිට්ඨිය සරල සම්මා සංකප්පේ එදාට සම්මාදිට්ඨි සම්මා සංකප්ප වලටපත් වෙනවා. එතකොට බලන්න අර 10ක් වෙනවා. ඕක ගාථාවේ තියෙනවා දසංගී සමන්නාගතෝ උච්චති අරහති කියලා. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයට නම මාටයි. අර සනිදා වාසනාව බදාදත් අදිනවා වගේ වැඩක් මේක එතකොට. එතකොට මේ අංග 8 10ක් වෙනවා. ආය අර මුල් දෙකට යා වෙනවා. ඒ කියන්නේ මේ චක්‍රය එතකොට චක්‍රය. ඒ කියන්නේ දස සංයෝජන කියන එකත් ඔය විදිහට චක්‍රයක් වෙන එකද? එහෙම නැත්නම් ඒක අපි වෙනම කතා කරනවා. දස සංයෝජන කියන වචනේම වැරදි. ඔව් එතකොට කීර්ති මේ ඔතනදී තව අපි මම හිතන් ගිය සතියේ කතා කරා අෂ්ටාංග මාර්ගයේ ඔබ සම්මා වාචා ගැන කතා කරලා අපි නැවතුවා. ඉතින් එහාට අපිට අදහස් ඉතුරු කරන්න බැරුව ගියා. හරි. අද ඔයා ඒකට ඕනේ දේ ඇහුවා. එතකොට ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ ධර්ම අර ආනන්ද හාමුදුරු කිව්වේ කියන්නේ. එතකොට මං කිව්වා ඔය ආනන්ද කියන්නේ ශ්‍රද්ධාව. මං කිව්වේ මේ ධර්මයේ පොතේ මේ ආනන්ද හාමුදුරුවෝ කියලා හාමුදුරුවෝ කියන වචනේ ධර්මයේ පොතේ කොහෙවත් නැහැ. වැරදි භාවිතාව. මගේ කටින්නවා කියවෙන්නේ බොහොම අඩුයි. මම මගේ ඇඟටම දැන් මේක උරලා තියෙනවා. ඒ හින්දා මේ වට මම කියන්නම් ඔතන ආනන්ද කියලා කියන්නේ ශ්‍රද්ධාව.
පරමාර්ථ වශයෙන් ශ්‍රද්ධාව. ඔය පරමාර්ථ කියන එකත් වචනයක් විතරයි. ඔක ඉතින් අපි හැමිට කියලා දෙනවා. එතකොට ඔය ශ්‍රද්ධාව තියෙන කෙනාට ඒකනේ කියන්නේ සම්මුති වශයෙන් තියෙන බුදුරජාණන් වහන්සේ ලෝකේ වටේ කොහෙ ගිහිල්ලාවත් මේ ඒ එදා ඒ කියපු බණ මේ ආනන්ද හැමතුරන්ට කියනවා කියන්නේ. දැන් අදටත් මගේ ආනන්ද හැමතුරන්ට ওই දේවල් ඔක්කොම ලැබෙනවා. මං ගාව ආනන්ද හැමතුරු ඉන්නවා. ඒ යන්නේ එකයි ඒතර ආනන්ද කියන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙනවනේ එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණ ඔක්කොම මට හොයාගන්න පුළුවන්. අන්න ඒක තමයි සම්මුතියෙන් කියලා තියෙන්නේ. ඔය අද තමයි මම හිතන්නේ ලෝකෙට ඇහුනේ. ඒතර ඔයාගේ හොඳ ආනන්ද කෙනෙක් හදාගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කොයි ලෝකෙ ගිහින් කියලා ඇවිල්ලා තිබුණා. අද පොතේ තිබුණත් නැත්නම් ඔයාලට දකින්න පුළුවන්. දැක්කද? ඒකට එනම් මොකද කියන්නේ ආනන්දට ලෝකෙ වටේ ගිහින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ආනන්දට අකුරක් නැහැ කියනවා. දැන් අද මට ලැබීම තියෙනවා. මගේ ආනන්දට මගේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒක මට ඒක ඔයාලට කියන්න පුළුවන්. ඒක මට පොත ඕනේ නැහැ. මම පොත සාක්ෂියක් විදිහට විතරයි ගන්නේ. අපිට මුල් කාලේ පොත හරියට උදව් වුණා මේ ලොකු දැනුම් සම්භාරයක් ලබන්න. ඒ බලාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ මේ දැනුම් ලබන්න නෙමෙයි කියලා තියෙන ලබන්න එපා කියලා. ධානය කරන්න කිව්වම අද කරන්නේ අධ්‍යාන. ඔකනේ වෙලාදී ධානය කරන්න කිව්වේ. අද අපි අධ්‍යයනය කරන්නේ. ඒ වචනේ හැදෙන්නත් නැත්තේ ඕකේ. ධානය කරන්නේ. ධානය කියන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගය කරන්නේ. හරි. ඒතර තිලක් අහපු ප්‍රශ්නෙට මම කියන්නම් උත්තරේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් බුදු කෙනෙක් හොයාගන්නේ නැහැ. ඔයතන ලස්සනම කතන්දරේ බුදු කෙනෙක් නෙමෙයි හොයාගන්නේ. පෘථග්ජන බෝධිසත්වය. හිතාගන්න බෝධිසත්වයන් වහන්සේ කොහොම කෙනෙක්ද ඒක? මෙතන වෙන්නේ මෙහෙම වැඩක්. මේ මං හිතනවා මම මේ දෙන උත්තරේ හුඟක් අයට හුඟක් ප්‍රශ්න විසඳගන්න මේ ලංකාවේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා එහෙම කතන්දරයක් තියෙනවනේ. ඒ ඔක්කොම ප්‍රශ්න විසඳෙන්නේ මේක කිව්වා. බුදුවරයෙක් පහළ වෙන්න නැත්තම් මේ නිවන කියන එක ලෝකෙට පහළ වෙන්න යම්කිසි හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි දිලක් බුදුවරු පහළ වෙන්නත් කලින් ඉඳලා මිනිසුන් මේ යමක් හොයනවා. මේ ඉවෙන් වගේ හොයනවා නිවන හොයනවා. ඔකට කියන්නේ මෝක්ෂය කිව්වා. එක එක වචන වලින් හේවුවා යමක්. ඒකට හේතුව තමයි මේ පැත්තේ අපිට තියෙන මේ කරදර. දැන් අද දුක කියන්නේ මේ කරදර කියලා හිතන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දුක කියන්නේ මේ අද අපිට තියෙන මේ ලෙඩ හැදෙන, බඩ යමාරු හැදෙන, ගාගෙන් හරි කුටි කාපුවම රිදෙන එක, වාණ්ඩන එක, මොන හරි පාඩුවක් වුණාම දුක් වෙන එක. ඌව නෙමෙයි දුක කියන්නේ. අද දුක දන්නේ නැහැ කිසිම කෙනෙක්. දුක කිසිම පොතක නැහැ. මම බය නැතු කියන කිසිම පොතක නැහැ. පොත් කියපු කිසිම කෙනෙක් දුක කියන එක දන්නේත් නැහැ. දුක දන්නවනේ චතුරාර්ය සත්‍ය ටිකක් දැනගන්න දුවනේ. ඉතින් චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය නැති හින්දා කියන්නේ නිවන් දකින්න ක්‍රමේ නැති හින්දා මේක කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒක අවුරුදු 2030 කිසිම කෙනෙක් දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. පටවෙනි එක චතුරාර්ය සත්‍ය පළවෙනි එක. කීති දුක කියන්නේ දන්නේ නැහැ කියලා කියන්නෙම ඒ තරමට මේක සැපයි කියන එකනේ. සැප කියන වචනේ පවා වැරදි. මම මේ කතා කරද්දී හරි ප්‍රශ්න. සැප ලබන්න තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. සැප කියන්නේ නිවනට විතරයි. නිවෙනින් පහළ සියලු දේ දුව. ඉතින් කොහොමද ඉතින් අර්ග සැපයි මේක සැපයි දැන් තියෙන හොඳ සැප වර්ග පොතේ මිනිස්සු අඳුරන්නේ නැහැනේ දුක දැන් ඔය කියන විදිහට. ඒතකොට මිනිස්සුන්ට මේ ලෝකෙම සැප වෙලා ඒ අනු තියෙන්නේ. ඔව්. ඒ බුදුරජාණන් ලෝකේ läගලමයි ඉන්නේ. දුකේ läගලමයි ඉන්නේ. දුක ඇතුළේ ඉඳන් ඒක සැපයි. දුක පොඩ්ඩක් අඩු වුණාම සැපයි. ඒකයි එන්නේ. දැන් හිතන්න අපි සැපක් මොකක් හරි తీරන්න දැන් මට මෙහෙම ඉන්න පුළුවන් කියලා හිතනවාද පැයක්? බෑනේ. චේන්ජ් වෙනවා. මම ඉන්නේ දැන් මේ අවස්ථාවේ මම ඉන්නේ මට ඉන්න පුළුවන් පහසුම ක්‍රමය. මම මේ සැපේ ඉන්නේ. ඉතින් මේ සැපේ මට වැඩි වෙලාවක් ඉන්න බෑ. ඒ සැපත් සැපක් නෙමෙයි. එතකොට ඕවා හිතලා බලන්න අර මැවුම්කාරයෙක් ලෝකෙ මැව්වා කියන එකටත් ඔය කතන්දරේම දාලා බලන්න. ඇයි මැව්වේ? එයාට මොකක් හරි අමාරුවක් තිබිච්ච. ඇයි මැව්වේ කියලා හිතන්නේ නැහැ. ඒක මම දැනුවත් මගේ නම් ගුරුදේවයන් වහන්සේ විතරයි ඔය ප්‍රශ්නේ ඇවිල්ලා. ඇයි දෙයියෝ මැව්වේ? දෙයියන් නිකන් ඉන්නේ. මම මේ කාගත් ආගම් වලට පහර ගන්නවා නෙවෙයි. අර තර්ක කරන්න. හොඳ තර්ක බුද්ධියක් එන්න ඕනේ. එතකොට දෙවියන් වහන්සේටත් මොකක් හරි අමාරුවක් තිබුණේ ඉඳනේ ඉන්න වැරුවින් යන්නේ. ඒ ඉඳ මැව්වා. මට පේන විදිහ. පොඩි චේන්ජ් එකක් ඕන උනා. ඒකනේ. එතකොට දැන් අපි නිවනට ගියාම ශරීරයක් නැහැ. ආයේ හෙල්ලෙන්නෙත් නැහැ මොකුත් ඕනෙත් නැහැ. සැපේම ඉන්නවා. ඒකනේ ඇඟක් තිබුණොත් ප්‍රශ්නයක්. එතෙන්ද කියති පොඩි ප්‍රශ්නයක් වන්නගෙන ඔයා කියපු මේ වචනේත් එක්කම නිවනට ගියොත් අපි සැපේමයි ඉන්නේ කියන තැනදී ඒක පොඩි ආත්ම කන්සෙප්ට් එකක්. හරි හරි නිවනටම හරි. ඒක කියන්න විදියක් නැහැ. මම කෙනෙක් නැහැ කියලා කියන්නත් මම කියන්න බෑ. කියන්න බෑ. දැන් ඕක තිලක් දවසක් මගෙන් තිලක් තමයි කවුරු හරි ඇහුවා මේ මම කියලා කෙනෙක් නැත්තම්. දැන් ඕකට හොඳම hina යන කතාවක් අපේ තාත්තලා කියනවා ඉතර. නම් වශයෙන් කියන එක හොඳ නැතිඳ මම කියන්න එක්තරා මහාචාර්යවරු. එයා ඔය ධර්මයේ නිදහසෙන් පස්සේ නිදහස ලැබුණාට පස්සේ ටිකක් මේවා මේ කතා කරන දැන් අපි දෙන්න මේ විදිහට කතා කරන්නේ ඒවා මීට අවුරුදු 20කට විතර කලින් මිනිස්සු කතා කරේ නෑ. දැන් මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක ව්‍යාප්ත කරපු මුල්ම කෙනෙක්. මේ හරි ප්‍රසිද්ධ විද්‍යාව ගැන එහෙම කලා විෂයන් ඉගෙනගෙන තියෙන නමුත් විද්‍යාව ලංකාවට හඳුන්වලා දුන්න මුල් වෙලේ කෙනෙක්. ඒ මහත්තයා අපේ තාත්තලා hina වෙනවා. ඒ සැරේ බුද්ධ ආගම මේ විදිහට අපේ වගේ ලෝකෙට රටට ආපහු හඳුන්වලා දෙන්න යුගයේනේ. එයා කියනවලු මම කියලා කෙනෙක් නැහැ කියලා. හැබැයි පඩි දවසට මේ මහාචාර්යවරු ඉන්නවා. එතකොට දැන් පේනවද මම කියලා දැන් බුදුරජාණන් වහන්සේත් ඔකයි මම කියලා කෙනෙක් නැහැ කියන එකම කියලා දෙන්න බුදුරජාණන් වහන්සේම අර ආයම්පි අරහා ලෝකේ කියලාම කියන්නේ. මම තමයි මේ ලෝකේ පාලන රහතන් වහන්සේ. ඉතින් ඔය කියන්නේ. ඒ කියන්න වෙන ක්‍රමයක්. දැන් මට නිවන් දකින්න හැටි කියන්න නිවනේ වචනත් නැහැ මුකුත් නැහැ. ඉතින් ඕක කියන්න වචන වලින් කියලා දෙන්නේ.
මම කියලා කෙනෙක් නෑ කියන එක අවබෝධ කරන්න කියලා මම කියන වචනේ පාවිච්චි කරලා කියලා දෙනවා. අන්න ඒක. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් මේ වෙලාවෙ ඉන්නේ දුක ඇතුලේ. මේ දුක ඇතුලේ දැන් සැප පෙන්වන්න බෑ. දුක ඇතුලේ සැපට මාර්ගය කියලා දෙන්න. ඒතර දුකේ තියෙන වචනම තමයි පාවිච්චි කරන්නේ. අපිට මම හිතන්නේ ඒක වෙනම එපිසෝඩ් එකක් කතා කරන්න ඕන තරම් පළල් මාතෘකාවක් දුක. මේ බුදුරජාණන් මේක ටික සාගරයට වැටෙනවා වගේ අපි දෙන්න. හරියට හරි. දැන් ඔයාලට ඒ තේරෙනවා නියමෙට. ඒ කියන්නේ තිලක් ඕකනේ ලෝකෙ ලොකුම පොතක් වෙලා තියෙන්නේ අපේ ධර්මයේ පොත. ඒක තමයි. මං අන්න එකකද මගේ ආනන්ද ස්වාමීන් වහන්සේ මට ධර්මයේ දේශනා කරනවා. ඒතර මගේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ආනන්දට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒතර මට අලුත් ඒවා කියන්න පුළුවන්. ඒතර මගේ අපේ පළවෙනි වැඩසටහන බලපුවා ගොඩක් කියලා කිව්වා ඔයා කියනවා හුඟක් මේ අහලා නැති දේවල් ඒවා බොරුත් නෙමෙයි. හරියටම හරි. එහෙනම් ඒකෙන්ම මට පේනවා බුද්ධ ශාසනය නැවත පහළ වෙලා තියෙනවා කියන එක. මොකද බුදුරජාණන් වහන්සේ කෙනෙක් යමක් දේශනා කරනවා නම් රහතන් වහන්සේ කෙනෙක් යමක් දේශනා කරනවා නම් ඒකට කියනවා පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු. පෙර නොයසූ විරු ධර්මයක්. ඒ කාට හරි ඇහිලා තේරිලා තියෙනවනේ පෙර නොයසූ විරු ධර්මයක් දැන් මම කනට ඇහෙනවා කිය. එහෙනම් ඇහෙන්න මේක සෙල්ලම් වැඩක් වෙන්න බෑ. ඒතර මම පොත් පාවිච්චි කරනවා. මම සියලු දේ ආයුධ විදිහට පාවිච්චි කරනවා. ඉතින් හොඳ සටන්කාමියෙක් බහලා ඉන්නවා කියන එක තේරෙන්න ඕනේ. මොකද සටන් කරන්නේ ඉස්සතින් ඇවිල්ලා නෙමෙයි. න්‍යෂ්ටික බෝම්බ වගේ තියෙන පත්තු නොකර. එතකොට මම ඒකයි කියන්නේ. ඒතර බුදු කෙනෙක් පහළ වුණාමත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ තරුණ කොල්ලෙක් කියන විදිහට අවුරුදු 35 දින බුදු වෙලා තියෙනවා. ඉතින් අවුරුදු 80 ගණන් 100 ගණන් වෙච්ච රැවුල බිම ගෑවෙන කොන්නේ බිම ගෑවෙන වවුණු ඉඳලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ගණන් අරගෙනත් නෑ අතට මේ කාලේ. මේ කොල්ලා කියනේම කවුද කරන්නේ? එතකොට කිත් අපි අපේ මේන් ස්ට්‍රීම් එකට ආවොත් දැන් ඇත්තටම එහෙමනම් ප්‍රඥාව වැඩි වෙන්න. දැන් කීර්තිම සඳහන් කරා මේ මුලින්ම සම්මා දිට්ඨිය එහෙම නැත්නම් මේ මොකක්ද අපිට ඒකට කියන්නේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ මේ ක්‍රමයට ඇතුල් වෙන්න. ඒක මොකක් හරි පාරමී පිරිට හරි මේ ආත්මෙදී මේ Tamante ගැන හිතිලා හරි ඒ ශ්‍රද්ධාවෙන් තමයි මේකට ඇතුල් වෙන්නේ. ඒ ඇතුල් වෙලා යන ගමනේදී ප්‍රඥාව ක්‍රමිකව වැඩෙනවද? එහෙම නැත්නම් මේක දැකලා අග දැකලා යන ගමනක්ද? මේවටම ප්‍රශ්න අහනවා. හරි ඔන්න දිලක් මං කියන්නේ තර්ක බුද්ධිය ඔයාලට පිළිටවලා තියෙනවා. එතකොට ඔයා අහන ප්‍රශ්නේ හරි ලස්සනයි. මම තේරුම් ගන්න ඉතින් මම දන්න හින්දා මේක වෙන අය කොහොමද දකින්නවද කියලා මට කියන්න අමාරුයි. ශ්‍රද්ධාව තමයි ප්‍රඥාව වෙන්නේ කියලා මං කිව්වනේ. එතකොට තිලක් අපි මේ ගමන යන්නේ ඔය කියන්නේ දැන් මේ පෙර කරපු හින්දා මේකට එනව නෙමෙයි. මං කිව්වේ අපේ යුතුයකම දැන් මම මේ කරන්න හදන්නේ ඉතින් මගේ යුතුයකම පෙර නොකරලා තියෙන අය මේකට ඉන්නවා. පැහැදිලිද? එතකොටනේ යාට ශ්‍රද්ධාවක් අලුතෙන් හැදෙන්නේ. ඒක. එතකොට දැන් පෙර සංසාරේ මම මේක කරලා දෙන හින්දා මට හම්බුණු ගම රස වැටුණා. ඒ මගේ පිනට මට ඒක හම්බුණා. ඒතර ඒකෙන් තමුන්ගේ අතීතේ තමුන් දැනගන්න දැහැන දුරට පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ පොත්වල නම් තියෙන්නේ මාර බොරු කතා ඔය මේ ජාතක කතා නම් ඒවා නම් ගණන් ගන්න එපා. ඒවා මේ කුරුණෑගල ලියපුවා වගේ. එතකොට මම මේ කියන්නේ අපිට කෙනෙකුට ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව අද නෙමෙයි ලබන භවයේදී ඇති කරන්න අද අපිට වැඩේ කරන්න පුළුවන්. දැන් මාවත් කවුරු හරි පෙර සංසාරේ බොරුවක් කරි කියලා බුදුරජාණන් වහන්සේ ගාවට එකයි යන්න ඇතිනේ. අන්න ඒ වගේ. එතකොට මමත් යන්නේ. ගිහින් කරන්නත් ඇති. ඒ කරපු කෙරුවාගේ ප්‍රතිඵල අද බලන්න. බුදුරජාණන් වහන්සේක තරහ වෙලා පැනලා ගියත් දන්නේ නැහැ එන්නම් කුන්දගේ භාවනාවට කියලා අපි ගුරුදේවයන් වහන්සේ කිව්වා වගේ. ඒ සම්පූර්ණයෙන් එහෙමවත් වෙන්නේ. එතකොට ඒක තමයි අද ශ්‍රද්ධාව විදිහට පිළිටන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව නැති අයට ඒක ලබා දෙන්න අපි කළ යුතු දේ තමයි අද ඔයා මුල පුරන්නේ. මේක මිනිසුන්ට කියලා දීලා කරවන්න. එතකොට සංසාරේ පළවෙනි සැරේට ඇතුල් වෙන එක ශ්‍රද්ධාවින්ද සිද්ධ වෙනව නෙමෙයි. කරපු කෙනා මේක පෙර කරලා තියෙන කෙනෙකුට මේක එදාට හම්බුනහම ඕනනේ. දැන් මම මේ කියන එක අහලා ශ්‍රද්ධාව තියෙන අයට කන වැකුනහම හොයාගෙන මේ කරන හැටි කියලා දෙන්න කියේ. අද අපි ඒක තමයි කියලා දෙන්නත් ඕනේ කියන්නේ. මම ඒක තමයි අපේ යුතුයකම සහ මේ බුද්ධ ශාසනය කියන්නේ මම කිව්වනේ බෝධිසත්වයෙක් සොයාගන්නේ එයාට තියෙනවා අර මං කිව්වේ ඔය මේ බුදුරු අර මේ පහළ වෙනවා කියන කතන්දර වලට උත්තරේ තමයි බුදු කෙනෙක් පහළ වෙන්න නිවන් දකින්න ක්‍රමේ පහළ වෙන්න මේ ලෝකේ තියෙනනේ භාවනාව කියන්නේ. භාවනාවකින් තමයි නිවන් දකින්නේ. දැන් කියනවා නිවන් දකින්න භාවනා කරන්න ඕනෙත් නැහැ කියලා. නිවන් හිතනවා කට්ටිය. එහෙම නෙමෙයි. භාවනාවෙන් තමයි නිවන් දකින්නේ. ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. එතකොට යම්කිසි කාලයක බුද්ධ ශාසනයක් නැති කාලයක එනම් ඉස්සලම් තියෙනනේ භාවනාව. ඒතර මං කියන්නම් උදාහරණත් එක්ක බුදු කෙනෙක් දැන් අපේ බුදුරජාණන් වහන්සේ නම් පහළ වුණේ අද මගධ රට එදා මගධ රට කියන එකේම තමයි. ඔය හිමාල අඩවිය ආවට මේ මුළු ලෝකෙම හැඳි ගෑවිලා ගියත් තව අවුරුදු ලක්ෂකින් ගියත් භාවනා කරන එක මිනිහෙක් හරි. අන්න ඒකයි හේතුව බුදුරු ඉපැත්තේ පහළ වෙන්නේ. ඉතින් ඒතකොට විවිධ নানা ප්‍රකාර භාවනා වර්ග මිනිස්සු හොයාගන්න. ඒකනේ ඔය අපිටම ඔය භාවනා කරලා දැකපුවා කියනවනේ ඔය ආයුර්වේද වේදකම එතකොට නක්ෂත්‍රය වෙන්න පුළුවන්. නිවන හම්බෙන්න වෙන දේවල් හම්බෙන්න. ඉතින් ඒකට ඒවට අපිට ඉනා වෙන්න බෑ කිව්වේ අර විශිෂ්ට දේවල් හොයාගන්න පුළුවන්. එතකොට මේ වාස්තු විද්‍යාව ඒවා හොයාගෙන තියෙන්නේ භාවනා කරපු අය කියලා කියන්නේ.
ඉතින් අන්න ඒකයි. අද කීර්ති බටහිර මනෝවිද්‍යාවේදීත් උත්තර විදියට බෙහෙත් දෙන්න ඒගොල්ලෝ ලෙඩ සුව කරන්න පාවිච්චි කරන්නේත් ඔය සංයම අභ්‍යාස කියන භාවනා ක්‍රමම තමයි නේද? විය යුතුයි. විය යුතුයි. මොකද හිතයි කයයි ඉන්නේ මේ දෙල්ලම කරා. එතකොට හිත ලෙඩ වුණොත් කයත් ලෙඩ වෙනවා කියන්නේ ඒකනේ. එතකොට යාලා ඒ මානසික ප්‍රශ්න වලට අනිවාර්යෙන් කොහෙන්ම අපිට භාවනාව ප්‍රතික්ෂේප කරන්න බෑ. බෑ. ඒකයි මම කියන්නේ. හැබැයි මෙහෙමයි භාවනාව කියන එකෙන් බුදුරජාණන් වහන්සේ භාවනාව වෙන විදිහට ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මම ඒකයි කිව්වේ. උන්වහන්සේ එතකොට මේක මේ උන්වහන්සේ මං කිව්වා මූලික වෙන්නේ නිවන් දකින්න ක්‍රමය හොයාගන්න මූලික වෙන්නේ භාවනාව. එතකොට නිවන් දකින්න භාවනාව මූලික වෙනවා කියලා කිව්වට දැන් මං කියන්නේ අපේ පොතේම තියෙනවා සිදුවත් බෝධිසත්වයෝ ගියා ආලාර කාලාම උද්දකරාම පුත්තු කියලා දෙන්නෙක් ගාවට. ගිහිල්ලා ওই දෙකේම බුද්ධ මේ නිවන නැහැ කියලා ගියා කියලා තමයි අපිට කියන්නේ. එතකොට නිවන දැකලා නැති කෙනෙක් කොහොමද ඒක නිවන මෙතන නැහැ කියලා කියන්නේ? දැන් ඔයා මගේ ගෙදර කුස්සිය දැකලා තියෙනවා. නෑනේ. අන්න ඒ වගේ ඒතකොට දැකලා නැති දෙයක් කියන්න බෑ. එතන සිද්ධ වෙන්නේ එහෙම නෙමෙයි. මං කිව්වේ පුතජන මිනිස්සුනේ පොත් ලියලා තියෙන්නේ. එතකොට බුදුවරයෙක් දැන් මං කිව්වේ අනුබුදුරජාණන් වහන්සේ පහළ වුණේ ඔන්න ඔය වගේ ක්‍රමයකින්. යන්නේ භාවනා කරන්න ඉස්සෙල්ලා. දැන් අපේ ගුරුදේවයන් වහන්සේ මං කියන්නේ හැම මිනිස්සු උන්වහන්සේ අනුබුදුරජාණන් වහන්සේ කියලා. ඒතර උන්වහන්සේ භාවනාවට ගිහින් තියෙනවා. ගිහිල්ලා භාවනා කරද්දි භාවනාවල වැරද්ද දකිනවා. ඕක තමයි බුදුවරයෙකුත් පහළ වෙන ක්‍රමය. ඒතකොට බුදුවරයෙක් නැත්නම් බෝධිසත්වයන්ට හම්බ වෙන මුලින් භාවනා. හම්බෙලා මෙයා මේක කරනවා. කරගෙන කරනකොට අර මං කිව්ව එක අහු වෙනවා. හිතයි කයයි පාවිච්චියම තමයි. හිත පාවිච්චි කරලා තමයි මේ භාවනාව යන්නේ. ඒතර බුදු වෙන කෙනාට විතරක් කල්පනා වෙනවා මේක හිත නැතුවම කරන්න බැරිද? ඒ කියන්නේ එයාලා දකින්නේ මෙහෙමයි. ඔය භාවනා කියන එක දැන් ඕන කෙනෙකුට මම මේ කිව්වම තේරුම් ගන්න පුළුවන්. භාවනාව කියන්නේ මොකද්ද කියලා මම තිලක්ගෙන් අහුවොත් තිලක් පැනලා ගියයි සිත එකඟ කරනවා. ඒක තමයි අපිට සාමාන්‍ය උගන්වන්නේ. සිත එකඟ කරනවා. හරි. ඉතින් එකඟ කියන එකේ වචනේ තේරුම මොකක්ද? එකඟ කියන්නේ ඒකාග්‍ර එකක් අග්‍ර කරනවා. එකක් අග්‍ර කරලා අල්ලගෙන ඉන්නවා කියන එක තමයි භාවනාවේ තේරුම. එකක් අග්‍ර කරලා තියන් ඉන්නේ මොකටද කියලා කල්පනා කරනවා බුදු වෙන්න කියලා. අන්න එතන තමයි රහස. ඕක තමයි පාරමී වලින් එන්නේ. බුදු වෙන්න එන කෙනාට කල්පනා වෙනවා 99ක් අතරලා මම එකක් අල්ලන් ඉන්නේ. අර ඉතුරු එකත් අතරලා බලන්න බැරිද? කීති හොඳ පොයින්ට් එකක් තියෙනවා කීති පෙන්නපු මේ දැන් බෝධිසත්වයන් වහන්සේ මේ ආලාරකාරාම උද්දකාරාම පුත්ත හරි කෙනෙක් ළඟට යන්නේ නිවන් දකින්න නෙමෙයි කියලා. ඒ කියන්නේ මේකට උත්තරේ හොයන්නේ. මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන් යනවා. නිවන් දකින්න නෙමෙයි කියලා අපොයින්ට් කරන්නේ. ඔව් ඒක වුණාට කීර්ති දැන් අපේ කට්ටිය භාවනා කරන්න යන්නේ නම් නිවන් දකින්න. අර කුස්සියේ වගේ ඒකමයි ප්‍රශ්නේ. ඇත්තට වෙලා තියෙන්නේ ඉතින් ඒක දැන් නම් ඉතින් අර නිවන කියලා එකක් තියෙනවා බුද්ධ ආගම කියලා එකක් තියෙනවා. ඒකේ කවුරුත් නිවන් දැකලා නැතත් එහෙම එකක් පෙන්නන්න අපිට අඬ ගහනවා. ඉතින් යනවා. ඕක තමයි සිද්ධිය. එතකොට අර මං කිව්වේ දැන් අපේ ගුරුදේවයන් වහන්සේට සිද්ධ වෙලා තියෙන විදියයි මම මේ කිව්වේ. උන්වහන්සේට යාළුවෙක් අඬ ගහලා තියෙනවා ඔය පෙන්ෂන් යන්න ළඟ. අපිට කියන්නේ උන්වහන්සේගේ වචනේම තමයි කියන්නේ වරෙන් මචං යන්න භාවනා කරන්න කිව්වා. ඒතරේ කිව්වා අනේ මං ඕවා කරන මිනිහෙක් නෙමෙයි. ඒතරේ තමයි කියලා එක්කගෙන ගිහින් තියෙන්නේ කොහොමද බලෙන් මැදන් ගියා කියන්නේ. උන්වහන්සේ කියනවා කරගෙන කරනකොට මට තේරුණා මේ පණ දාගෙන කරන වැඩි වැරදි. ඒ උන්වහන්සේ කියනවා ගුරුවරයාට කිව්වා. ඇයි මේ අපි 99ක් අතරලා එකක් අල්ලන් ඉන්නේ? බුදුරජාණන් අන්න ඒක තමයි අපේ ගුරුදේවයන් වහන්සේට අනුබුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ බුදු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ නිතරම කියනවා මම මාර්ගය හොයාගත්තා කියලා. හොයාගත්තට උන්වහන්සේ එතකොට අපි රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට නෑ උන්වහන්සේ අනුබුදු. ඔකට හේතුව තමයි අනුබුදු වෙන කෙනාට අර ආපු යමක් ඉතුරුවක් තිබුණනේ. අර බුදුරජාණන් වහන්සේගේ ශාසනය නැති වෙලා තිබුණාට අපිට කනට අහන්න තිබුණා. උන්වහන්සේ කියන්නේ මට භාවනා කරද්දි මතක් වුණා බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන සියල්ල අත්හරින්න කියලා. අන්නේ වචනේ. උන්වහන්සේ කියන මම ඔය භාවනාවල කියන පළත් ලැබුවා. කරා. උන්වහන්සේ කියන ආකාසඤ්ඤායතන ධානයත් ලැබුවලු. දවසක් බස් එකේ බෙල් එක ගහලා බැස්සලු කානුවට. කෙලින්ම කියනවා. මම බස් එකේ බෙල් එක ගාව එතකොටම ආකාසඤ්ඤායතන ධානය ආවලු. ඩාන් ගාලා කානුවේ කිව්වා. ඉතින් කිව්වා ඔය භාවනා කරන්නත් එපා හින්දා. ඉතින් ඒතකොට උන්වහන්සේ කියන්නේ අර උන්වහන්සේ අර පෙර මේකටම අදිෂ්ඨාන කරලා ආපු කෙනෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් යටතේ මම කියන්නේ රටේ මිනිස්සු දන්නේ නැතුනට මම මේක කියන්නේ බෑ. ඒතකොට උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ පළවෙනි අනුබුදු. ඒතකොට උන්වහන්සේ අපිට කියලා තියෙනවා තව 4 දෙනෙක් ඉස්සරහට එනවා. ඒතකොට මේ ශාසනයේ මම කිව්වේ අපේ බුදුරජාණන් වහන්සේගේ තමයි ආයුෂ අඩු. අවුරුදු 80ක බුදු කෙනෙක් 80 දී පිරිනමන පාන කෙනෙක් අනාගතයට වැඩි හරියටම සැලසුම් කරලා තියෙනවා. එතකොට දැන් එහෙම වාසනාවන්ත යුගයක අපි පහළ වෙලා ඉන්නේ. ඒකයි මම කිව්වේ තිලක් මාම මේකට ගෙන්නපුවාම මම මේක දන්නවා කියලා මම කිව්වේ ඒකයි. මම මේ ලොකු දෙයක් දන්නවා කියන එක නෙමෙයි අදහස. මේක දැන් සිද්ධ වෙ යුතු දෙයක් වෙමින් පවතිනවා. ඒතකොට අර බුදුරජාණන් වහන්සේ ලෝකට ප්‍රසිද්ධ වුණේ පිරිනම් පාලත් අවුරුදු 200කට පස්සේ ධර්මාශෝක රජුරු හින්දා වගේ අපේ ගුරුදේවයන් වහන්සේත් අද කවුරු ප්‍රතික්ෂේප කරත් අනාගතයේදී ලෝකෙ බැබලෙනවා. ඒක මං ලීලාස්සම් කරලා දෙන්න. ඒක වෙනවා. මොකද මිනිස්සු මේක හොයනවා. හොයන කාලේ උදා වෙලා තියෙනවා.
මගෙත් පෙරපිනකට මට ඔයාන්ට ගහලා මේක කියන්න හම්බුණා. ඉතින් මගේ මං කිව්වනේ අපේ තව සහෝදර ආචාර්ය මාචාර්යවරු ටීවී රේඩියෝ වලට ගිහලා මේක කිව්වා. නමුත් මම දන්නේ නැහැ ඒකට වඩා මේක සාර්ථකයි කියලා මට හිතෙනවා. ඉතින් දැන් අපි ආගෙන ආව ප්‍රශ්නේ බුදු කෙනෙක් මේ නිවන කෙනෙක් හොයාගන්න හැටි. හොයාගන්න අරක තමයි හේතුව. භාවනාව කරගෙන යනකොට පේනවා මේකේ ලොකු වැරද්දක්. ඒක අපේ අවාසනාවට ලෝකේ කෝටි ප්‍රකෝටි ගණක් වෙනතු අවුරුදු කෝටි ප්‍රකෝටි ගණක් භාවනා කරත් ඕක පේන්නේ නැහැ. ඒක බුදු වෙන්නේ නැන කෙනාට පෙර පාරමී බලයෙන් එයා මොකද මේකම කරලා ඉන්නේ. එතකොට කරනකොට මේ වැරද්දක් පේනවා. එතකොට අර ගුරුවරයෝ මාර ශ්‍රේෂ්ඨ ගුරුවරු වෙන්න පුළුවන්. මොකද මං කිව්වේ රැවුල බිම ගෑවෙන්න එච්චර වයස අවුරුදු 100 ගණන් වල වයස අය තමයි මේ චූටි ගුරු කොල්ලෙකුට කියලා දෙන්න වෙන්න පුළුවන්. එතකොට එයා මේක කරද්දී එයා අර පෙර පාරමී බලය කියන එකට මතුවෙනවා. එතකොට එයා දකිනවා මේ ගුරුවරයා මොනවා කිව්වත් මොනවා ලබලා තිබුණත් කරන හැටි වැරදිනේ කියලා එයාට පේනවා. එයා අර අන්න තර්ක බුද්ධිය දිනවා. එතකොට එයා බලනවා ගුරුවරයා හරි ගෞරවනීය පූජනීය ඒ වෙනකොට ඒ යුගයේ මහා ශ්‍රේෂ්ඨයි. එතකොට ගුරු ගෞරවය තියලා අයින් වෙනවා. ඔයා ඔළුවෙන් හිටන් කිව්වොත් මේක නෙමෙයි කියලා අරයා දකින්න. අන්න ඕක තමයි බුදු වෙන ක්‍රමය. එතකොට ඒකයි මං කියන්නේ බුදුවරු මෙතන මේනන ලංකාවේ පහළ වෙන්න පුළුවන්ද කියලා හිතන්න. මම නම් කියනවා අනුබුදුවරුන් නම් ඉතින් ඉස්සරහට මෙහෙ තමයි පහළ වෙන්නේ. ඉස්සරහට සිංහල බෞද්ධයෝ හරහා තමයි මේකට ලෝකෙට මේ ශාසනය යන්නේ. ඒ හින්දා සිංහල ජාතිය සිංහල භාෂාව රැක ගන්නවා. ලෝකෙ මොන හතුර අපිට මොනවා කරන්න ආවත් ටික අමාරුයි ඒව කරන්න. මේ බුද්ධ ශාසනේ නැවත නැගිටින්න අපි වගේ අය මේ ලෝකෙ පහළ වෙන්න අදිෂ්ඨානයක් තියෙනවා. ඒතර බුද්ධ අදිෂ්ඨානයක් එක්ක ඔය අනිත් අයට නිකන් කරන්න පුළුවන් දේවල් විහිළු. එතකොට ඒක දැන් මම අත්දැකලාම දන්නවා. බලන්න මොකද වෙන්නේ කියලා. ඔය තියෙන ඒවා නැති වෙයි. ඒ වැඩ නෙද මම අනාවැකි කියලා වැඩක් නැහැ. මම මේ කියලා දෙන දේ කට්ටිය කරන්න බලන්න. එතකොට අර මං කියන්නේ අර මාත් එක්ක කියන්නේ කරලා බලන්න ආසයිතයි කියලා. මේක නම් ආස නම් හිතේ ගන්න නැහැ. අමාරුයි කරන්න. හැබැයි කරන්න. කරපුවාම ඔය අපිට අනාවැකි කියන්න ඕනේ නැහැ. අනාවැකි දකින්න හම්බෙයි. එතකොට අපිට ඒක කීර්තිද කියන්නේ අපිට ඒක ප්‍රායෝගිකව කියන්න පුළුවන් වෙලාව ගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි කාලෙකදී ඒක කියා දෙන්න. ඔව් තිලක් ඒක තමයි අපි කළ යුතු දේ. එතකොට දැන් ඔයා මගෙන් ඇහුවා ආරෂ්ඨාංග මාර්ගය ගැන මුලින්ම ඇහුවේ. එතකොට මං කිව්වා බෝධිසත්වය ආරෂ්ඨාංග මාර්ගය කියලා එකක් හොයාගන්න නැහැ. අර මං ඔන්න දැන් අපි ආව හරි තැනට. ඔයා ප්‍රශ්නේ ඇහුවේ මුල දැන් තමයි තැනට ගෙනාවේ. බෝධිසත්වයන් වහන්සේ බලන්නේ අර උන්වහන්සේ නම් ඇත්තටම ওই පොත්වල තියෙන ඒවා නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. උන්වහන්සේ ගෙදරදීම මේක කරලා තියෙනවා. කරලා තමයි එළියට බහලා යන්නේ. ඒකත් පොතේ තියෙනවා. පොත්වල මොනවද මන් දන්නේ නැහැ. මුල තියෙන එක නෙමෙයි අග තියෙන්නේ. එකක තියෙනවා මගේ මම නම් දැක්ක තැන් තුනකම සූත්‍ර තුනකම තියෙන්නේ දෙමව්පිය අඬ ඉද්දි මම සිවුර දාගෙන ගෙදරින් එළියට ආවා. ඒතකොට සිවුර දාගෙන ආවද කියන එකත් ප්‍රශ්නයක් නැති වෙන්නේ නැද්ද? සිවුර දාගත්තා නම් රහත් වෙලා කියලායි මම නම් කියන්නේ. රහත් වෙලාම ගෙදරින් ආවද දන්නේ නැහැ. ඉතින් පොත විශ්වාස නොකරන අයත් එක්ක නම් මට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මම පොත්වලට පහර දෙන්න හොඳ නැහැ නේ. අපි දැන් තියෙන විදිහට අපි දන්න දේ කතා කරමුකෝ. එතකොට මෙතන සිද්ධ වෙන්නේ අර නිවන් දකින්න නිවන් නෙමෙයි හොයන්නේ. මේ සිතනේ මේ වදකාරය. සිතනේ දුක් වෙන්නේ ඔක්කොම වෙන්නේ. මෙන්න මේ සිත නැති කරන්න ක්‍රමයක් තමයි හොයන්නේ. සිත නැති කරන්න ක්‍රමයක් හොයන්නේ. දැන් අපේ බුද්ධ ආගම ගන්නකො. බුද්ධ ශාසනය අපි පැත්තකින්ම තියමුකෝ. බුද්ධ ආගමේ කතා කරන්නේ හිත ගැනනේ. එතකොට මේ හිත කියලා එකක් තියෙනවා. තිලක් දැකලා තියෙනවා. නෑනේ. ඕක මම නෙමෙයි. මම ඔයයන් ඔහම ඇහුවට ලෝකේ උගත් මිනිස්සු අහනවා. ඕගොල්ලෝ කතා කරන්නේ හිත ගැන. කොයිද හිත තියෙන්නේ? මට පුළුවන් හිත පෙන්වන්න ඕන. මම දැන් ඒක පෙන්වනවා. ඒක මම දැකලා නැහැ කිසිම කෙනෙක් පෙන්වනවා. මම දැකලා තියෙන බොහොම උගත් ඔය අග්ගමහා පඬිත සමහර මම නම් කියන්නේ කැමති නැහැ. එයා ලෝකෙට මේක පෙන්වුවේ එහෙමයි කියලා තියෙනවා මේ ලොකු සමුළුවකදී. නමුත් ඒකක්වත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ක්‍රමෙම මම පාවිච්චි කළා. මම තිලක්ට කියලා දෙන්නවා. හිත කියලා එකක් තියෙන බව දැනගෙන යන්කො මේ ගමන. ඒ හිතෙන් මිදෙන්න නෙමෙයි බුද්ධ ශාසනයේ තියෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න. හිත දියුණු කරන්නවත් හිත මොනවද ඔය ලස්සන වචන කියන හිත පිරිසුදු කරන්නවත් ඒව කරේ බමුණු. බුදුරජාණන් වහන්සේ කෙනෙක් හොයන්නේ හිත නැති කරන්න කරන්නේ. ඒතර හිත කියන්නේ ශක්තියක් නැති කරන්න බෑ. ඒක අපි විද්‍යාව කරපු අය හැටියට දන්න කිසිම ශක්තියක් නැති කරන්න බෑ. හිත කියලා දෙයක් ඉන්නේ නැද්ද? ඔය ඇවිදින්නේ. පණ ගිහලා ෂණයෙන් මේක ගල් රූපයක්. එතකොට හිතින්ද හිත කියන ශක්තිය හින්දා කියන්නකො මේක දුවන්නේ. එතකොට හිත කියන්නේ හරියට මම උදාහරණයක් දෙන්නම් මේ වගේ අපි ප්‍රායෝගික කැලේ දෙන්න කලින්. කීතේ දැන් මේ බුදුහාමුදුරු කියන්නේ හිත සචිත්ත පරියෝදපන හිත පිරිසිඳ දකින්න කියලා නෑ. කවුද කිව්වේ සචිත්ත පරියෝදපන කියන එකේ තේරුම සිත පිරිසිදු දකින්න කියලා. නෑ නේ දපණන් කියන්නේ. ඔයගේ වැරදි තියෙනවා අනන්තවත්. සචිත්ත පරියෝදපන මම එදත් කිව්වා චිත්ත පරියෝදපන නෙමෙයි කියන්නේ. සචිත්ත පරියෝ.
ඔතන ඔය සයන්න කියන්නේ මහ ප්‍රාණ ඡයන. ඔය සයන්න අතුරු මාරු වෙනවනේ කල් යනකොට. ඔය කියන්නේ චිත්ත පරිවර්තන. සිත මේ 6 තැනේ පහළ වෙන එක නතර කරගන්න. ඕකට කියන විද්‍යාව කියලා. අද විද්‍යාව කියන එක දන්නේ නැහැ, ඵලය කියන එක දන්නේ නැහැ. මාර්ගඵල ලබන්න යන මොකද ඵලය කියන්නේ? ඉතින් මේක දන්නේ මාර්ගය නම් අරෂ්ඨාංග මාර්ගය කියන්නේ මොකද ඵලය? පේනවා. ඔයාට ප්‍රශ්න වලට උත්තර දෙන්න කෙනෙක් නැහැ. එතකොට මං කියන ඵලය කියන්නේ විද්‍යාව කියන්නේ දෙකම එකයි. ඔය විද්‍යාව ලබන්න තමයි යන්නේ. විද්‍යාව කියන්නේ මොකද? ඔයාට මේ 6 තැනේ හිත පහළ නොකර ඉන්න පුළුවන්. දැන් රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ කතා කරගෙන ඉන්න ගම. ටක් ගාලා 6 පහළ වෙන්නේ නැහැ. ඒකට කියන නිවන කියලා. එයා ඒ පහළ වෙන්නේ නැත්නම් ඒ වෙලෙම නිවන් සුවය ලැබෙනවා. අය ලබන සුමාන නිවන් සුවය නෙමෙයි. අයින් වෙනකොට නිවන් සුවය. ඵලයට සමගාමීව නිවන. ඒක නිවන කියන සුවය ඒ වෙලේ දැනෙනවා. එතකොට සචිත්ත පරියෝධපරං කියන්නේ සිත දමනය කරන්න නෙමෙයි. හිත අර හයෙම නැතිම කරා. හිතක් කියලා ගන්න නැහැ එතකොට. දැන් පේනවද කවුද දන්නේ මේවට තේරුම් ලිව්වේ? මං කිව්වේ අපිට ඉතින් ඔය අතීත ඒවට ප්‍රහාර එල්ල කරගන්නත් ඕන සුමාන ගණන් ඉන්න පුළුවන්. ඔව් සිතත් ඉතින් ඇත්තටම ආයතන 6ක් විදිහට එකක් විදිහට නේ අපිට ගණන් ගෙනෙන්න වෙන්නේ. ආයතන 6 හදන්න හිත. ඒකයි ආයතන කියන්නේ. ඒ කියන්නේ සිතයි අදාළයි තුම ඇහැ. ඇහි හිත පහළ වුණාම චක්කු ආයතනය. නැත්තම් මල මැරිච්ච මිනිහගේ හිතේ හිතක් නැති ඉඳ එයාට තියෙන්නේ ඇහැක් විතරයි. ඇහෙන් පෙනීම ලබා දෙන්නේ හිත එකතු වෙලා. අන්න එතකොට කියන ආයතන. චක්කායතන, සෝතායතන ඔන්න ආයතන 6ක් හැදෙනවා. මූලිකයි. එතකොට පේනවාද ආයතන 6 හැදෙන්නේ හිත ඒ 6 ඇලෙන හින්දානේ. එතකොට හිත ඔය 6න් අයින් වුණොත් මොකද වෙන්නේ? එක්ක මැරෙනවා. මැරෙන්නේ නැතුව සිත නැතුව ඉන්න ක්‍රමය තමයි බුදු කෙනෙක් හොයාගන්නේ. බෝධිසත්වෙක් හොයාගන්නේ. අන්න ඒකයි දැන් මම කියන්නේ. එතකොට මම වාට ඉස්සෙල්ලා දැන් මේ හිතනේ අපිට ගැටලුව. මං වාට හිත කියලා එකක් තියනවා කියන එක පෙන්වන්නම් කියලා මං කිව්වේ. මම දැකලා නැහැ කවුරුත් මේක පෙන්වනවා. මොකද පොතේම තියෙනවා දකින්න ඕන ක්‍රමේ. එහෙම පෙන්වන්නේ නැහැ. මේ තියෙන්නේ මොකද්ද කියලා? ඔයාලා මට පේන දේ කියන්නේ. අත. මගේ අල්ල ඔයාට පේනවා. ඔයා දැන් S2 වහගන්න. දැන් S2 කරලා බලන්න මොකද්ද දැක්කේ කියලා. දැන් පේන්නේ මොකක්ද? අත මිට මොලගෙන ඉන්නේ. අතම මිට මොලවගෙන ඉන්නවා. දැන් ඔයා කලින් S2 කරලා බලලා මට කිව්වා ඇහැ පෙවුනේ. මේ සෝරි අත පෙවුනේ අත දැක්කා කිව්වා. දැන් ඔයා S2 කරලා බලලා මට කියනවා අත මිට මොලවගෙන ඉන්නවා කියලා. දැන් ඔයාට ඔය දෙකදීම මේක දැක්කා දැන් මට කිව්වා. දැන් ඔයාට මම දෙනවා චැලෙන්ජ් එකක්. ඔයා මම ඊළඟට පෙන්නන දේ දැන් ඔයා S2 වහගන්න ඊළඟට පෙන්නන දේ බලන්න හැබැයි මතක තියාගන්න බෑ. දැන් ඔයාට මතකයිනේ ඉස්සෙල්ලා මොකද දැක්කේ? ඔව් අත ඉස්සෙල්ලාම සම්පූර්ණ අල්ලලා දැක්කා. දැන් ඔයා අත මිල මොටවගෙන දැක්කා. දැන් ඔය දෙකම ඔයාට මතකයිනේ. ඔව්. මං කිව්වේ නෑනේ ඔයාට මතක තියාගන්න කියලා. මං ඔයාගෙන් ඇහුවා විතරයි ප්‍රශ්නයක්. ඔව්. ඔයාට දැන් දුන්න උත්තරත් මතකයි දැකපු දෙයත් මතකයි. දැන් පේන පොඩි ලෙඩක් තියෙනවා ඔයාට කියලා. ඔයාට මතක හිටිනවා. ඔව්. මං කිව්වේ නෑනේ මතක තියාගන්න කියලා. හරි. දැන් ඔයාගේ ලෙඩේ මං ඔයාලට ඔප්පු කරන්න යන්නේ. ඔයාට ඔළුවෙන් හිටියත් අමතක කරන්න බැරි ලෙඩක් තියෙනවා. දැන් ළමයින්ට මේක හරි වටිනවා පාඩම් කරලා දේ මතක හිටින්නේ නැහැ කියන්නේ මේ අපූර්වට මතක හිටිනවා. දැන් මං ඔයාලට පෙන්නන මැජික් එක. දැන් ඔය S2 වහගන්න S ඇරියාම දකින්න දේ මතක තියාගන්න දානවා. දැන් S අරලා බලන්න මොකද්ද පේන්නේ? දැන් S2 ආයෙ ඕන වහගන්න. මොකද්ද දැක්කේ? මතක හිටලා ගියොත් එහෙම නේද? බලෙන් අමතක කරන්න. දැන් මොකද කියන්නේ? අතම තමයි වෙන විදිහකට. පැත්ත මං කිව්වනේ මතක තියාගන්න එපා කියලා. දැන් ආයෙ S2 වහගන්න. දැන් S2 අරලා බලන්න මොකක්ද දකින්නේ කියලා. දැන් S2 වහගන්න. මොකක්ද දැක්කේ? ෆෝන් එක දැක්කා. ඉතින් මං කිව්වේ මම මතක තියාගන්න එපා කියලා. දැන් පේනවද තිලක් මතක තියාගන්න වැඩි ඒවට ඔටෝ සිද්ධ වෙනවා. ස්වභාවිකවම සිද්ධ වෙනවට ඕක නතර කරන්න බෑ. ඕන්න ඔකට තමයි හිත පාලනය කරන්න බෑ කියන්නේ. හිතට මංකි මයින්ඩ් කියලා මොකද්ද මහායාන ඉංග්‍රීසියෙන් එහෙම නම් තියෙන මහායානේ මංකි මයින්ඩ්. මේ මංකියා වයින්නවා තමයි නවත්තන්න බෑ. ඔය සිද්ධ වෙන්නේ මොකද්ද දන්නවද තිලක්? හිත ඇහැට ඇවිල්ලා. දැන් මලමිනියකට මට ගිහිල්ලා මේක බලපන් කියන්න බෑනේ. එතකොට ඔයාගේ හිත ඇහි තියෙන රූපේ අරගෙන ඇහැට මේ රූපේ වැටෙනවා. අරගන්න. ඕකට කියනවා රූප. ඒ කියන්නේ ඇහැට එන අරමුණ ගන්නවා සිග්නල් එක. ඕක මේක විද්‍යාව කරනපු අය එහෙම දැනගන්නවා හරි වටිනවා. සිග්නල් එක ඇහෙන් එන සිග්නල් එක ගන්නවා. දැන් මේ මගේ ආත ඔයාගේ ඇහෙන් දැක්කා. ඇහැට ආපු හිත දැක්කා. දැන් මලමිනියකට මේක පේන්නේ නැහැ නේ. ඒක මම කියන්නේ. ඒක හිතයි කයයි එකතු වෙලා මේ වැඩේ කරන්නේ. හිත රූපයක් ගන්නවා. ඕකට කියනවා රූප. ඊට පස්සේ ඔයා ටිකක් වෙලා ඔයාලා බලනවා. දැන් මම ටෙලිෆෝන් එක ගත්තා ටිකක් වෙලා බැලුවා. විඳිනවා. ඒ කියන්නේ ඇහැට හිත ඇවිල්ලා චුට්ටක් වෙලා ඔක විඳින්න. ඊළඟට තමයි අඳුනගන්නේ අල්ලද ටෙලිෆෝන් එක දීලා අන්න ඒකට කියන පළවෙනි එක රූප දෙවෙනි එක වේදනා තුන්වෙනි එක සංඥා අඳුර ගන්නවා. ඒක පාට හැඩය අඳුර ගන්නවා සංඥා. ඊට පස්සේ වා නොදන්න පොඩි උතරින් යනට තමයි අමාරු වැඩේ තියෙන්නේ. ලෙඩේ තියෙන හැමෝටම තියෙන පොදු ලෙඩේ තමයි උතරින් යනට ඔයා ඔක මට හොඳයි මට නරකයි කියලා ලේබල් එකක් අරවලා විඥානය කියන එකේ දැන් පන්පත් කරනවා. ඕක පොතේ අපූර්වයට තියෙනවා පංච උපාදානස්කන්ධ කියලා. මේ පැය 24ම අපි කරන්නේ ඇහෙන් කනෙන් නායෙන් දිවෙන් කයෙන් ඔක්කොම එකතු කරනවා.
රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අපි හැමතිස්සෙම පහකට හිත පෙරලෙනවා. ඒක ගීත අර පොයින්ට් කරපු තැනදී කරනවට වඩා කෙරෙනවා කිව්වොත් කෙරෙනවා කරන්නත් පුළුවන් කෙරෙනවා ස්වාභාවිකව කෙරෙන දේ ඒක හිත පාලනය කරන්න බෑ කියන්නේ. ඉතින් දැන් මේ භාවනා කරලා උගන්වන්නේ හිත පිරිසුදු කරන්නයි දෙකන තේරුණා. කරන්න බෑ හිත පහළ වුණොත් කරන්න ඔය වැඩේ. මෙන්න මේක තමයි මම මේ පෙන්නන්නේ. මේක අපි මේකට කියන සංසාර චක්‍රය කියලා. සංසාර චක්‍රය කියන්නේ මේ බලන්න මේක අපි පෙන්නන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ කියන්නේ සිත එක සැරයක් පහළ වුණොත් රූපය කියන්නේ ඇහැ කියන්නේ මොකද? පහළ වෙලා විඳිනවා. වේදනා සංඥා කියන්නේ අඳුන ගන්නවා. මට හොඳයි මට නරකයි කියලා තීරණයක් ගන්නවා සංකාර කියලා. කරලා විඥානීය තැම්පත් කරනවා. මේකට තමයි මෙමරි එක මතකය කියන්නේ. ඉතින් අපිට කරන දේ මතකෙ හිටිය ලෙඩක් තියෙන්නේ ඕක. මේකට කියන කර්ම රැස් කරනවා. මේ බැලීම කියන කර්මය රැස් කරා. කනෙන් නම් ඇහිීම කියන කර්මය රැස් කරා. ඒක කියන්නේ අපි කර්ම රැස් කරනවා. කරන එකට රැස් වෙනවා. එතකොට අපි පවක් කරොත් එකතු වෙනවා. දැන් මේක පවුද පින්දනේ මේ හොඳ වැඩක් කරා කියන්නකෝ. අපි තුම ලක්ෂයකට දානෙ දුන්නා. මේ ක්‍රියාවක් කරා රූප වේදනා සංඥා සංකාර විඥාන රැස් වුණා. බුදුරජාණන් වහන්සේ හොයාගන්න මේක තමයි ලෙඩේ විඥාන. මෙන්න මේක තමයි අපිට අපි මැරෙන වෙලාවට මෙතනින් තමයි ගන්නෙ. මතකයෙන් එකක් ගන්න. එතකොට අපිට පේනවා මේ චක්‍රය අපි අඳින්නේ මේ අනිත් පැත්තට වාමාවර්තව. එතකොට මේකේ වැඩේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ සිත හැම වෙලෙම කරන වැඩේ. ඕකට බුදුරජාණන් වහන්සේ කෙටියෙන්ම කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. දැන් ඔය මම පෙන්නුවේ දුක කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ දුක. දුක රැස් කරන්නේ කොහොම? එතකොට දැන් පේනවද මේක කරන්නේ හිත. ඔයා කැමති වුණත් අකමැති වුණත් මතක හිටිනවා. උත්සාහ කළත් නතර කරන්න බෑනේ. එතකොට බුදු කෙනෙක් දකිනවා දැන් මේක තමයි සිත මේ එක චක්‍රයක් යන්නේ. මේක යන්නේ චක්‍රයක හින්දා මේ සිතේ ගමන් කරන චක්‍රය හින්දා මේකට කියනවා සංචාර චක්‍රය. සං කියන්නේ හිත කියලා මං කිව්වේ ඒකයි. මේ වචන හදනව නෙමෙයි. බුද්ධ ශාසනයේ හැමතැනම සං කියලා තියෙන 99% තැන්වල තියෙන සං කියන්නේ හිත. සංතාප කියන්නේ හිත තැවෙනවලු. සන්තෝෂ කියන්නේ හිත සන්තෝෂ වෙනවලු. ඉතින් සං කියන්නේ හිත. මේ තියෙන්නේ සංසාර චක්‍රය. අද අපිට සංසාර චක්‍රය කියන්නේ මොකද? මගේ මේ සංචරණ නැත්නම් සංචාර චක්‍රය සිත චරණය කරන චක්‍රය. මෙතනින් තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. මේක දකින්න. මේක ලස්සනට තුනකට කඩන්න පුළුවන්. මේ රූප කියන කෑල්ල, මේක කය ආශ්‍රය කරන කෑල්ල. මේ තමයි ඒ කියන්නේ මේ ඊළඟට තමයි හිත ඇතුළේ මේ වැඩ ටික කරන වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මතකේ. මේක තමයි කියන්නේ අර බෝධිසත්ව මේ උයන් කෙලිය යනකොට ඒක පිළිවෙල වැරදි. මේ තමයි ලෙඩ. ලෙඩෙක් දකින්න මේ හිත වැඩ කරන හිත සංතරය යන්නේ මහල්ලෙක් මල කඳක්. පේන පරණ එකක් ගිහිල්ලා මෙතන ගහලා තියෙනවා. ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් දකින්න. වැඩේ කියන්නේ බෝධිසත්වෝ විතරක් මේක දකින්න පැවිදි රූපෙක. අන්න ඒක තමයි මම ඊළඟට කියන්න ඕන එක. මේ රූප වේදනා සංඥා මම කිව්වේ මේ කැඩෙනවා තුනකට කියලා. මේකට තමයි මේ පොත්වල නැති දැන් ලෝභ දෝෂ මොහ නැති කරන්න කියන නිවන් දකින්න. මෙතන තමයි තියෙන්නේ ලෝභ දෝෂ මොහ. මේ ද්වේෂය, මේ ලෝභය, මේ මොහය. කිසිම පොතක නැහැ. අද කිසිම පොතක නැහැ ලෝභ දෝෂ මොහ කියන්නේ මොකද්ද කියන්නේ. ඒ වලදී නිවන් දකින්න. මම කිය අවුරුදු 2000 තිස්සේම නැහැ. කොහෙවත් බුදුව මේ කෙනෙක් හොවන්න තුන්නේ නැහැ. මේකෙන් කරන්නේ මේ ද්වේෂය, ලෝභය, මොහය. මේ තුන නැති කරොත් නැති කරන එකට කියන මාර්ගය කියලා. ඒක ඇතුලේ හිටියොත් ඵලය ලැබෙනවා. මෙන්න මේකයි වැඩි. සිත පටන් ගන්න රූපෙන්. රූපයෙන් පටන් ගන්න මේ චක්‍රය කියලා විඥානයේදී ඉවර වෙනවා. අන්න සංසාරේ එක චක්‍රයක් ඉවර කරනවා. ඉවර කරලා මෙයා මෙතනදී දැන් හිතන්න මේ එහෙන් පටන් අරගෙන විඥාණයෙන් ඉවර කරගෙන විඥානගත කරලා ඉවර කරලා. දැන් අද විඥානය කියන්නේ හිත කියලා දාගෙන. දැන් පාරයි වාහනය කියන්නේ දෙකක්නේ. මේ වාහනේ යනවා. වාහනේ තමයි හිත මේ පාරේ යනවා. ඒ වගේ. එතකොට විඥානය කියන්නේ හිත නෙමෙයි. විඥානය කියන්නේ මතක ගබඩාව. අපි කරන දේවල් අද කිසිම පොතක නැහැ. කිසිම දැන් මගේ ගුරුදේවයන් වහන්සේ තමයි විඥානය කියන්නේ හිත නෙමෙයි කියලා මුලින්ම කිව්වේ. තේරුණාද? විඥානය කියන්නේ අපේ මතක ගබඩාව. අපේ සියලුම ක්‍රියාකාරකම් විඥානගත වෙනවා. කොටස කාලෙකදී අමතක වෙලා යනවා. නමුත් ඒකනේ අහෝසි කර්ම කියන්නේ. එතකොට කොටසක් නැති වෙලා යනවා. නමුත් අපි එකතු කරමු. පුංචි කාලේ මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. දැන් ඔය පින්තූරේ පෙන්නලා විඥානය තමයි මගේ මතක ගබඩාව කියලා කියනවා. ඔව්. right? එතකොට ඉතුරු කාරණාත් මගේ කියලා කියන්න පුළුවන්. ඕකේම ඔය කොටස. ඔය මගේ කියලා අදහස් කරේ මොකද්ද? ඒ කියන්නේ එතනදී පොඩි ඩුවැලිටි ප්‍රශ්නයක් එනවා නේද? දැන් උතන රූප කියලා ගන්න. එතකොට කීර්තිය රූප කියන්නේ සිග්නල් එක. අපි ගන්න අරමුණ. ඇහෙන් යන සිග්නල් එක හිත ගන්නවා. ඔව්. එතනදී කීර්තිය අනෙන් යන සිග්නල් එක හිත සිග්නල් ගන්න නම් ලෝකයේත් එක්ක පරිහරණය ගනුදෙනු සිද්ධ වෙන්න ඕනේ. එතකොට ලෝකයයි සිත කන්ටේන් වෙන කවුරු හරි ඊට අමතරව සිත ආශ්‍රය කරන ඔය කියන පංච උපාදානස්කන්ධය ඒ විදිහට ඕක තව දුරටත් පොඩි පටලැවිල්ලක පැටලෙන්නේ නැද්ද එහෙම? නෑ මේක අපි කරන වැඩේ. ඔයා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ස්වභාවිකව කරන වැඩේ මේ. හිත කියන එක තියෙනවනම් මේ වැඩේ කරනවා. හිත තියෙන්නෙම මේ වැඩේ කරන්න. ඒක මං කිව්වේ හිත පිරිසුදු කරයි මොනවා කරත් මේකමයි කරන්නේ. එතකොට භාවනා කරනවා කියලා කරන්නේ මොකද? මේකේ නොගින් එකක් අල්ලගෙන.
ඒකනේ මේගොල්ලෝ කිසිම කෙනෙකුට හම්බුන්නේ නැත්නම් සියල්ල අතාරින ක්‍රමයක්. ඔව්. දැන් තේරෙනවද? එතකොට එක්ක විඥාණයට ගිහලා අන්න එකක් හිතාගෙන ඉන්නවා. විඥානයේ මතක ගබඩාවට ගිහලා එකක් අර පහනක් බල්ලා භාවනා කරන්නේ. ඊට පස්සේ දැල්ල මතකයෙන් පුළුවන් ගෙනියන්න. නේද? ඔව් එතෙන්දී මේ අපි ඊළඟ කාරණේට යන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් ටික අහනවා. මොකද මේ දවස්වල සමහර ශානර බෞද්ධ ආගමේ එහෙම නැත්නම් විවිධ ශානර කරලා තියෙනවා. ඒවේ සමහර වෙලාවට කියනවා මේ ආනාපානසති භාවනාව ඊළඟට අනුස්සති භාවනාව. ඒ වගේ කරලා නිවන් දකින්න පුළුවන්. එතකොට මේ භාවනායි මේකයි සෙපරේට් කරන්නේ කොතනින්ද? හරියට මේම ප්‍රශ්න. ඒක තමයි මම කිව්වේ. දැන් හිත යන්නේ මේ චක්‍ර කියලා මම කියලා දුන්නානේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා හිත පෙරලෙනවා. පෙරලිලා විඥාණයෙන් දැන් හිත ඉවරයි. ඒක මම ඉස්සෙල්ලත් කියනවා. දැන් ඇහෙන් මේ චක්‍රේ ගියා කියන්නකො. ඇහෙන් සිග්නල් එකක් ගත්තා. ඔය අතර මට කනෙනුත් එහෙන. අන්න ඇහි ගමන ගිහිල්ලා ඉවරලා ඔන්න අලුතෙන් ඉපදෙනවා දැන් කනේ. අන්න යනවා. මෙන්න මේ ඇහෙන් නිකුත් වෙලා කනට පහළ වෙන කල් ටික මොකද්ද? ඒක හිතලා හිතන්න බැරි තරම් ක්ෂණයක්. එහෙම එකක් නැති තරම්. ඔන්න ඕක තමයි මං කිව්වේ අර බෝධිසත්වෝ දැක්ක කියලා. මොකද්ද? ලෙඩෙක් මහල්ලෙක් මලගඳක් නෙමෙයි. හිත නැති අවස්ථාවක් තියෙනවා. පැවිදි රූපයක් තියෙනවා. පැවිදි කියන වචනේ තේරුම තියෙන්නේ ඔතන. පබ්බජ්ජා. ඔන්න ඔයා මගෙන් එදා ওই වචන ඇහුවා. මේ ඒක පැවිද්දෝ අද නැහැ. අරමුණම කියන්නේ පංච උපාදානස්කන්ධ. ඒ අරමුණේ යන වෙලාව අන්න අරමුණ. ඒ සමස්තයන්. ඔව් අරමුණු දෙකක් අතර තියෙන නිවන නෙමෙයි මාර්ගය. මාර්ගය අන්න එතන තමයි පැවිදි රූපේ. ඒක තමයි මෙන්න මේකෙන් හොඳට පේනවා ඇති. හරිද? මේ තියෙන්නේ මොකද ඔක හිත මේ පෙරලෙන අර පහට පෙරලෙන එක 17කට කඩන්න පුළුවන්. ඒකට කියනවා චිත්තක්ෂණ 17 කියලා. ඕකෙන් 17 වෙනි එක මොකක්වත් නැති තියන තන. විඥානයේ ගහලා එතනදී පිරිසුදු වෙනවා කියලා කියන්නේ. පිරිසුදු වෙලා ආපහු යනවා මෙතන. එකට යනවා. විඥාණයෙන් පස්සේ එකට යන නිසා එතන පිරිසුදු පොයින්ට් එකක් තියෙනවා කියලා. දැන් පේන එයා ඇලිලා නැහැ. බුදු කෙනෙක් නැත්තම් බුදු වෙන්න යන කෙනා ඕක දකිනවා. එයා බලනවා මෙතන ඉන්න බැරිද මට කියලා. මෙන්න මේකට කියනවා සංසාර චක්‍රය කියලා. සංසාර චක්‍රය කඩන්න ධර්ම චක්‍රය දාන්නේ මෙන්න මෙතනට. 17 දාලා තියෙන මොකද? 17 කියන්නේ 17 වෙනි එකට තැනක් නැහැ. එයා විඥානීට කලින් 16 වෙනි එක. චිත්තක්ෂණ දාලා. චිත්තක්ෂණ කියලා කැඩුවට ඇත්තට මේ රවුමත් මෙතන නැති වෙනවා. මේ සිතට අයිති නෑ මේ ටික. වෙන්නේ මේ 17 සිත නෙමෙයි. සිත නැති අවස්ථාව. ඉතින් අපි එහෙනම් ඒකයි කියන්නේ අපි මෙරි මෙරි ඉපදිනවා කියන්නේ. ශනි මේ කියලා මෙතනදී මැරෙනවා ආයි ඉපදිනවා. මේ කය ඇතුළෙම මේ ටික දුවන කල් අපි කියනවා මේක ඇතුළේ පණ පිටින් ඉන්නවා කියලා. නමුත් අපි සෑම මොහොතකම විඥාණයෙන් ඉවර කරලා ආය අලුත් එකකට යනවා. හිතට බෑ එකක් නොගිනේ. ඔන්න ඕකයි කියන්නේ අවුරුදු කෝටියක් භාවනා කරත් ආයි ඊළඟ භවයක ඉපදුණා මේ චක්‍රෙම දුවන්න ගන්න. බුදු කෙනෙක් බුදු වෙන්න එනගෙන මේක දකිනවා. මෙයා දකිනවා මෙතන ගන්න පොඩි දෙයක්. හිත ඇයි එක අරමුණකින් පටන් අරගෙන ඉවර කරලා තව එකකට පණින්නේ. පණිනවනේ පණින් නැතුව හිටියොත් මොකද වෙන්නේ? මේ අරමුණ අම්මේ ගෙදර දොරෙන් එළියට යනවා. එළියට කකුල තියන්නේ. දැන් මං අහසේ. දැන් මේ අහසේ ඉන්නේ. අහසේ ඉන්න එක තමයි. දැන් පේනවද සිත නැහැ. ඕකට එතකොට කියනවා සංසයනය කියලා. ඔන්න ඕකට කියනවා සාසනය කියලා. බුදු කෙනෙක් හොයාගන්නවා සිත නිදි කරවන්න ක්‍රමයක්. සදාකාලිකමයි නැගිට්ටොත් මේක දුවනවා. මෙන්න මේක පාගලා දානවට තමයි බුදු කෙනෙක් හොයාගන්න ක්‍රමයක්. මේ පාගලා දාන්න ක්‍රමයක්. මෙන්න මෙතන ඉන්න ක්‍රමයක්. මෙතන ඉන්නවට කියනවා ධම්මචක්ක පවත්තතින් කියලා. මෙතන ධර්ම චක්‍රය පවත්වනවා කියන්නේ ධර්ම චක්‍රයනේ මම මෙතන දාන්නේ. ධර්ම චක්‍රය පවත්වනවා නම් මේක දුවන්නේ. ධර්ම චක්‍රයක් අර බුදු කෙනෙක් පවත්වනවා කියන්නේ ඒකට. මෙතනට ඔයා භාවනාව කියලා දුන්නා ඔයා ඉන්නේ මෙතන. මේක ඉන්නවට කියනවා ධර්ම චක්‍රය පවත්වනවා කියලා. හරි ධර්ම චක්‍රය පවත්වන්න ගලම් බුදු කෙනෙකුට විතරයි. මෙන්න මෙතනට කියනවා බුදුරජාණන් වහන්සේ කියලා. මෙතනට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. මෙතන ඉන්න එකට කියනවා මාර්ගඵල භාවනාව කියලා. මෙතනට බුද්ධ ශාසනය කියනවා. මේ සියල්ල මෙතන. මේ ටික දුක මේ ටික තමයි ලෝකයේ විශ්වයේ තියෙන සියලු ශීල්ප සාත්‍තර ඔක්කොම තියෙන මේක ඇතුලේ බුදු කෙනෙක් විතරයි මේක හොයන්නේ. ඒතකොට ධානය ලැබපු කෙනෙක් කිව්වොත් ඔය පොයින්ට් එකම මට පෙන්නලා මේ ධානමය අවස්ථාවක් කියලා ඒක එතකොට ඔය දෙකම එක සමානද එහෙම නැත්නම් එහෙම වෙනසක් තියෙනවා. ඔව්. පැහැදිලිම දෙකක්. ධාන කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය ලෞකික ධාන වලට නෙමෙයි. ඒකත් හරි ප්‍රශ්නයක්. අද දැන් අපේ තියෙන ධාන ලබන්න ගොඩක් જાති. බුදුරජාණන් වහන්සේ තියෙන ධාන හතරයි. පටන් ගන්න මේ පළවෙනි ධානය. ඒවට කියන්නේ ලෝකෝත්තර. මම කියන්නේ බුදුර මේ මෙතනට කියන්නේ මේ ටික ලෝකය. මේ තුනට කියනවා ලෝකය, මේකට කියනවා ලෝකෝත්තර. මෙතන එන්න මුලින්ම හොයාගන්න කෙනා කියනවා සම්මා සම්බුදු කියලා. ඊට පස්සේ හොයාගන්නේ අනුබුදු, අනුබුදුරහන් වහන්සේත් අර අනුත්තර ලෝකෝත්තර කියන්නේ මෙතනට. මේක හොයාගන්නවා නැවත කෙනෙක්. මම කිව්වේ අර තියෙන කුණු ගොඩෙන් මැනිකක් හොයාගන්නවා. ධාන තියෙන්නේ කුණු ගොඩේමයි.
දැන් තියෙන ධ්‍යාන අර කුණු කොටේම ධ්‍යාන. ඒකයි කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන ධ්‍යාන 7-8ක්ම බුදුරජාණන් වහන්සේගේ තියෙන ධ්‍යාන 4. පළවෙනි ධ්‍යානය, ඒක පළවෙනි ලෝකෝත්තර ධ්‍යානය, දෙවෙනි ලෝකෝත්තර ධ්‍යානය, තුන්වෙනි ලෝකෝත්තර ධ්‍යානය, හතරවෙනි ලෝකෝත්තර ධ්‍යානය කියන නිවන. කෙලිම හතරවෙනි. අපිට කියා දෙන්න කීටි ඉතින් ඕක ප්‍රායෝගිකව කොහොමද ඒක අභ්‍යාස කරන්නේ? එතකොට බොහොම හොඳයි. තිලක්ට පුදුම ආසාවක් තියෙනනේ මේක. ඇත්තට විය යුත්තේත් ඒක රටේ සමාජ මිනිසුන්ට වෙන්නත් උනේ මේ වගේ කතන්දර අහන එක නෙමෙයි. වැඩේ කරන්නේ. මොකද හැමදාම අපි කතන්දරවනේ. ඒකයි. එතකොට පළවෙනිම දේ මේකයි. මම කිව්වා බෝධිසත්වයෙක් හොයාගන්නේ එයා යනවනේ දැන් මේ අඩුපාඩුව දැකලා එයා දකිනවා පැවිදි රූපේ. ඒකනේ සම්මුතියෙන් කියලා තින්නේ. පරමාර්ථ වශයෙන් මේ මම අද කියලා දුන්නා. එතකොට එයා දකිනවා පබ්බජ්ජා. පබ්බදේ කියන්නේ මම කිව්වා මේ ටික මම කියන පර්වතය කඩලා දාන්න එයා දකිනවා මම නැති තැන. දැන් අද මම ඒක කිව්වේ පැවිද්දු කියලා જાතියක් නෑ. ඔය මම දන්නේ ඒකට මොන වචනේ කියන්නද කියලා සංඝයාත් නෑ. සංඝයා කියන්නේ බෞද්ධයා කියන්නේ සංඝයා. මං කියුවේ මේ ආර්ය මාර්ගයේ වඩන කෙනාට කියනවා බෞද්ධයා කියලා. ඒක යන කෙනාට කියනවා සංඝයා කියලා. ඉතින් බෞද්ධය සංඝයා දෙන්නම එකයි. එතකොට අපි පැවිදි කියලා කියනවනේ. දැන් මට මතකයි තිලක් එදා මයින් ගහුවා මේ අපේ පැවිද්දු මෙහෙම කරනවා. අද පැවිද්දු නෑ තිලක්. හිටියා එක පැවිද්දෙක් ඒ පැවිද්ද පිරිනවම් පෑවා. ඒ තමයි මගේ ගුරුදේවයන් වහන්සේ. අවුරුදු 2000කට පස්සේ පහළ වුණු පැවිද්දා. ඒ කියන්නේ පබ්බතේ ජයගත්. පබ්බජ්ජා කියන්නේ පබ්බතේ ජයගත් කියන එක. පර්වතය කියන්නේ පබ්බතේ කියන්නේ මම කියන පර්වතය. ඕක කඩලා දාන එකටයි ඒතකොට රහතන් වහන්සේටයි පැවිදි වෙනවා කියන්නේ. පැවිද්දෙක් කියන්නේ පැවිදි රූපයක් කියන්නේ වට පෙන්නන මම නැති තැන. මම තුනම නැත්තම් එතන මම තුන කියලාත් කියනවා. දුක කියන්නේ ඒකට කියලා මං ගුවා. එතකොට එහෙම එතනට ආපු කෙනාටයි පැවිද්දා කියන්නේ. එතකොට ඒ පැවිද්දා කියන්නේ මේ තට්ටෙකු විසිරුකු දාගත්ත එක නෙමෙයි. ඵලයක් ලැබුකු එක. එයා රහත් කියන එක. රහතන් වහන්සේටයි පැවිදි රූප කියන්නේ. එතකොට ගිහියා කියන්නේ දැන් එදා තිලක් මගෙන් ඇහුවා මේ පැවිද්දෝ මෙහෙම ඊට පස්සේ අපි ගිහියෝ දෙන්න ධර්මයේ කතා කරනවා කියලා hina වෙයි කිව්වා. අද සියලු පැවිදි රූප ගිහියෝ තමයි. ගිහියෝ තමයි. කවුද ගිහියා කියන්නේ? ගිහියා කියන්නේ ගෘහය තුල ඉන්න කෙනා. ගෘහය කියන්නේ මේ ගේ ඇතුළේ ඉන්නවා කියන එක නෙමෙයි. සිත කියන එක, කය කියන ගේ ඇතුළේ ඉන්න කෙනා. ඔය එහෙම නැති කෙනෙක් ඔයා දන්නවද? මට ගිහි නොවන පැවිද්ද පුළුවන් නම් පෙන්නන්නකෝ. ගිහි නොවන පැවිද්දෝ නෑ අද. සියලු දෙනා ගිහි පැවිද්දෝ නෑ. අවුරුරි පැවිද්දේ පහළ වේවා කියලා තමයි මාත් මේ කියලා දෙන්නේ. එතකොට සියලු දෙනා ගිහි. එතකොට මේ ගිහි අපි දකින රූප වලට කියන්න නමක් මට නැහැ. මම ඒක කිව්වා අහන ප්‍රශ්න වලටත් මට උත්තර දෙන්න බෑ කියලා පළවෙනි දාසේ මට දැන් තේරෙන්නේ නැතිව අහපු ප්‍රශ්න වලත් ආවොත් නම් ආයෙ වැඩසටහන බලන්න සමහර භාවිතාවල් වැරදි. ඉතින් මට යන්න ඉඳලා හදන්න බෑ. ඔයා බලාපොරොත්තු වෙන උත්තර. මට අහන ප්‍රශ්නේම ප්‍රශ්නේ අමුතුම එකක්. එතකොට මේ පැවිද්දෝ මෙහෙම කරා කියනවා. මම කොහොමද පටන් ගන්නේ 7 දෙයිනේ පැවිද්දෝ නැහැ කියලා කියන්න බෑනේ. ප්‍රශ්න ඇත්තටම ගලාගෙන આવොත් මම ආයාසෙන් නවත්ව ගන්නේ අපිට මේ වැඩසටහන ටිකක් මේ වැඩේ කෙටි කරගන්න. ඔව්. දැන් ඒතකොට ඉලක් මම මේක කියන්න. මං කියාගෙන ආව කතාවම. ඒතකොට බුදු වෙන්න යන කෙනා මේක දකිනවා. මේ අඩුපාඩුව නැත්තම් එයා මේක දකිනවා. මේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා මම කොහොමද මේ හිත ජයගන්නේ? හිත පාවිච්චි කරලා භාවනා කරන එකවත් ඕවා නෙමෙයි. එතකොට එයා බලනවා මේක කරන්න ක්‍රමයක්. ඕක ඉගියෙන් තියෙනවා පොතේ. මෙහෙම සිද්ධාර්ථ කුමාරයා කියලා කියන්නේ. මම නම් කියන්නේ සිද්ධාර්ථ නෙමේ මහණු බුදු වුණ කෙනාගේ නම නම් ඇත්තට මම දන්නේ නැහැ. මම සැක කරනවා කපිල කියලා. ඒවා ඉතින් අපි වෙනම සාකච්ඡා කරමු. කපිල ඍෂි කියලා කෙනෙක් හිටියා කියනවානේ. ඒතකොට බුදු වෙච්ච කෙනා පහළ වුණේ කපිලවස්තු පුරේ කියනවානේ. ඒක තමයි හේතුව කියලා මම හිතන්නේ. ඒක බටහිර උගත්තු හුඟක් කියන්නේත් ඔය කපිල ඍෂිට තමයි අපි සාංඛ්‍ය දර්ශනය කියලා එකක් තියෙනවානේ. ඒවා අපි වෙනම කතා කරමු. එතකොට සිද්ධාර්ථ කියන්නේ මේ සූත්‍රයක තියෙන නම. සිද්ධාර්ථ කියන්නේ සිද්ධ අර්ථ අර්ථය සිද්ධ කරගත්ත කෙනා. ඉපදුණු ගමන් අර්ථය සිද්ධ කරන් හිටියේ නැහැ. එතකොට ඔය මහායාන සූත්‍රයක තියෙන වචනය. ත්‍රිපිටකයේ කොහෙවත් ඔය වචනේ නැහැ. එතකොට අපි ත්‍රිපිටක තේරවාදය කතා කරනකොට නම් මේ සිද්ධාර්ථ ගෞතම කියලා කෙනෙක් ගැන අපිට කතා කරන්න බෑ. එතකොට මේ අපි කියනු කවුරු හරි කෙනෙක් බුදු වුණානේ. ඔය බුදු වුණ කෙනා හොයාගත්ත දේ තමයි මෙන්න මේ නිවන් දකින්න නැත්නම් සිත නැති කරන ක්‍රමය. ඒකයි ඒකට මම කිව්වා සාසනය කියන්නේ සංසයනය කියන එක. දැන් ඔයාලට තේරෙනවද මම වචන හදනව නෙමෙයි සාක්කිය ඇතුව පෙන්නවා සං කියන්නේ ඉතර කියලා. සංසයනය කරන හැටි, සං නිදි කරන හැටි තමයි හෙව්වේ. එතකොට පැහැදිලිව ලේසි මේක හොයාගන්න අන්න බුදු වෙන්න එන කෙනා දැන් මේ වගේ වැඩි හරි පැහැදිලිනේ. හිත කොහෙද ගියේ කියලා බලන්න. හිත යනවා ඇහැ කන නහය දිව ශරීරය. ඔන්න බලන්න මේක භාවනාවක් නෙමෙයිද කියලා නිවන් දකින්න ක්‍රමේ භාවනාවක් තමා කියලා මම මේ ඔප්පු කරන්න. පළවෙනි එක තමයි ඔයා යන්න ඕනේ මේ යන තැනක් දිනව නවත්ත ගන්න. කොටිම ලෝභ ද්වේෂ මොහ නැති කරගන්න කියන එක තමයි. ද්වේෂය කියන්නේ හිත මේ ඇහැ කන නහය දිව ශරීරයේ පහළ වෙන එක නවත්ත ගන්න. ඒක දැන් පේනවද හිත ඇහැ කන නහය දිව ශරීරයේ පහළ වෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. මේකට කියනවා සීලය. සිහිත ඇහැ කන නහය දිව ශරීරයේ පහළ වෙන්නේ නැති කෙනාට කියනවා මලමිනිය කියලා. මලමිනියකට හිත නැහැ ඇහැ කන නහය දිව ශරීරයේ පහළ වෙන්නේ. ඒකට එයා හවල් වැරද්ද කරා කියලා
කියන්න බෑ. මට පුළුවන් අසං කරලා ලියලා අසං කරලා දෙන්න අර මලමිනිය වැරදි කරන්නේ නැහැ තමයි. අන්න සීලවන්තයෙක් ඉන්නවා. ලෝකේ ඉන්න එකම සීලවන්තයා කවුද? මලමිනිය. ඒතකොට බුදු කෙනෙක් බලනවා මේක. බුදු වෙන්න යන කෙනා දකින්නවා මං කරන පළවෙනි වැරද්ද තමයි ඇහැ කන ආදී ශරීරය ඇලෙන්නේ. හිතනේ දැන් මෙයා ජය ගන්න හදන්නේ. ඒ හිතට කියනවා මායя කියලා. මායя පරාජය කරන්න තමයි මේ යන්නේ. මේව අද පොත්වල නෑ. මායя පරාජය කරොත් එයා රහතන් වහන්සේ කෙනෙක්. නැත්තම් බුදු කෙනෙක්. එතකොට මේ මායя පරාජය කර මායя කියන්නේ හිත. මේ චක්‍රයේ දුවන එක නවත්තන්න ඕනේ බෑ. මේකෙන් ඒ කියන්නේ මායя ඔක්කොම දකින්නවා කියන්නේ අපි මේ කරපු ඒ ගිහිල්ලා විඤ්ඤාණය ගහන. හංගන්න බෑ. මෙයා ඔක්කොම දන්නවා. එතකොට මෙයාගෙන් ජය ගන්න ඕනේ. මෙයා ජය ගන්න නම් පළවෙනි එක මොකද්ද? ඇහැ කන ආදී ශරීරය පහළ නොවී ඉන්න ඕනේ. ඊළඟ එක තමයි හිත අර ඒකේව හිතන එක නවත්තන්න. නේ? විඥාණයට ගිහලා හිතනවා මේ අනිත් වෙලාවේ පේන කියන්නේ මේ ඇත්තටම සිද්ධ වෙන්නේ මේ මෙතන හිත කියන එක ඇත්තටම වැඩ කරන්නේ. හිත ගිහලා ඇහැ කන ආදී ශරීරය පහළ වෙන එකයි විඥාණයට ගිහලා කල්පනා කරන එකයි නැමැත්තුවා නම් වැඩේ ඉවරයි. ඔච්චරයි කරන්න තියෙන්නේ. කල්පනා නවත්තන්න ඇහැ කන ආදී ශරීරය පහළ වෙන එක නවත්තන්න. නමුත් ඔහොම කරගෙන ඉන්න බෑනේ. හිත කියන එක මොකක් හරි දෙයක් කරන්න බෑ. අන්න ඒ හින්දා තමයි භාවනාවේදී අපිට දෙන්නේ කරන්න වැඩ. එතකොට පළවෙනි දේ තමයි මෙන්න මේ ඇහැ කන නාය දිව ශරීරයේ පහළ නොවී ඉන්න ලේසිම ක්‍රමය තමයි භාවනා ආසනයට එන්නේ. ඇඟ ලොක් වෙලා. ඇඟ ලොක් කරගන්න. ඊට පස්සේ අපිට නතර කරන්න බෑ ඊට කල්පනා කරන්න. මම කිව්වා නේද මේ භාවනා කරන මිනිහා නැගිටලා ඉල පියෙන් අයින්න කියලා හිතනවත් දන්නේ අපිට කි. ඒ වැඩෙත් නතර කරා නම් ඇහැ කන නාය දිව ශරීරයයි හිතයි කියන එක නතර වෙනවා. ඒ කියන්නේ භාවනා ආසනයක ගත්තාම අර මලමිනියගේ වැඩේ වෙනවා. එන්නවා. ඒ හින්දායි ඒකට සීලය කියන්නේ. එතකොට පේනවද ඔය පන්සිල් අට සිල් දස සිල් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සීලය කිව්වේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාදිය. මම දැන් කරලා පෙන්නන්නම් ඒක. එතකොට මේ භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ නැත්නම් සිද්ධ බෝධිසත්වයන් වහන්සේ හොයාගත්තේ බොහොම සරල පොඩි දෙයක්. මේ මට මොනවාද අර මං කිව්වේ ලොරි ලෝඩ් එක පොත් අවශ්‍ය නැහැ නිවන් දකින්න. එතකොට මේ සරල දෙයක් එතුමා යම්කිසි ඒකට කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. ආර්ය පරිශ්‍රණය කියන එක කරන හැටි මම කිව්වේ নানা ආකාර සියලු නම් තියෙන ආර්ය මාර්ගය. මේ ආර්ය මාර්ගය කියන්නේ මෙන්න මේ භාවනාව. එතකොට අරෂ්ඨාංග මාර්ගය සියලු දේ. එතකොට උන්වහන්සේ ඔය නම් වලින් මේක හොයාගත්තේ නැහැ. උන්වහන්සේ බැලුවේ අර මං කියලා දුන්න ක්‍රමයට මේකෙන් හිත ජය ගන්න කොහොමද? හිත ජය ගන්න නම් හිත පාවිච්චි නවතර කරන්න ඕනේ ඉස්සෙල්ලා. ඉතින් ඒකට බොහොම සරල දෙයක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඇඟේ මේ ටිකක් හිර නැති ඇඳුමක් ඇඳගෙන මම දැන් කොච්චර මේක ලේසි දෙයක් කියලා කියන්නේ මම ඉන්න ඇඳුමෙන්ම කරලා පෙන්නනවා. හරි. ඉන්න තැනම. ඒකයි සාමාන්‍යයෙන් උදේට නැගිට්ටාම ඇඳ උඩම වාඩිලා භාවනා කරන්න කමන්නේ. අමුතු තැන් මේකට මේ කැලේ යන්න මුකුත් කරන්න ඕනේ නැහැ. ඉන්න තැන ඉඳගෙන කරන්න. එකම දේ පැයක් කරන්න. පැයක් කරන්න ඕනේ. ඉන්න පැයේ මලමිනියෝගේ ඉන්නත්. එතකොට නේ සීලය රැකෙන්නේ. දැන් තේරෙනවද සීලය කියන්නේ මොකක්ද කියලා? මේ දැන් තියෙන පන්සිල් ටික අමාරුයි සීලය. සීල් නෙමෙයි. එතකොට අනිත් එක මම තව දෙයක් කියලා ඉන්නම්. දැන් අපි ඇවිදින්න ඉගෙන ගන්නේ දවසකදී චූටි කාලේ තප්පර ගන්න ඇවිදින්න. දඩාන් ගාලා වැටෙන. නමුත් අද අපිට දවසම හිටගෙන ඉන්න ඕනේ. තේරෙනවද? එතකොට ඒ වගේ බොහොම පොඩි විනාඩි ගණන් චූටි ළමයෙක් ඇවිදින්න. අපි පොඩි කාලේ ඇවිදිනවා වැටෙනවා ඔළුව බලා ගන්නවා. එහෙම තමයි ඇවිදලා ඉගෙන ගන්න. එතකොට අර මං කියන ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ ජීවන ක්‍රමයක් නෙමෙයි. මෙන්න මේ භාවනාව. මේක දවස පුරා මොන අපරාධ හරි කරලා ඇවිල්ලා වාඩිලා මේක කරා. මේක දවසකට පොඩ්ඩක් කරා. පොඩ්ඩක් කියන්නේ අඩුම ගානේ පැයක් කරා. පැය ගන්න වැඩි කරන තරමට ප්‍රතිඵල ඉක්මන. ඒ කියන්නේ කීති මුලින් පැය කාල භාගෙ එහෙම ඩෙවලොප් කරන්න බෑ. බෑ. එහෙම බෑ. ඔකට ලස්සන කතා ආබාධ සහිත කෙනෙක් නම් මොකක් කරේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ආබාධ තියෙනවා. කොන්දේ අමාරු තියෙන කෙනෙක්. ඔව්. දැන් මගෙත් කොන්ද ගැටලා ඉන්නවා මම ඒකට කරනවා. එතකොට මම දෙකටම ගැටලා ඉන්නවා. එතකොට වේදනාව එනවා. ඒවා සියල්ල ජය ගන්න තමයි මේක තියෙන්නේ. එතකොට මේ අපි මූලිකව බලමුකෝ කරන විදිය. මම සරලව කියලා දෙන්නම් කරන විදිය. මේක කරනවා නම් මේ අදිෂ්ඨාන කාලේ පැයක්. මම මේක පැයක් එතකොට අදිෂ්ඨාන පාරමිතාව පිරිනේ තියෙනවා. මම පැය මේක ඇතුලේ ඉන්නවා. කියලා හිතලා තමයි කරන්න ඕනේ. එතකොට මගේ පොඩි ළමයා පවා දැන් මගේ දිනේට මං කියන දෙනකොට අවුරුදු 4යි. ඒ අවුරුදු 4 ඉඳලා පැය ඉන්නවා. එහෙම කරා. එතකොට දැන් වයස යන්න යන්න මේක කරන්න බැරි වෙනවා. ඒකයි පුංචි කාලේ මේ ළමයි මේකට ගේන්න කියන්නේ. එතකොට විඥානයත් අඩුයි. මගේ විඥානය පිරිසිදු කරන එකත් මේකෙන් කරනවා. එතකොට මේක බොහොම සරලයි. මං කිව්වා මේ ඉන්න තැන මේ ඉන්න විදිහටම කරලා පෙන්නන්න. මේකට 아무තු ඈඳුම් මුකුත් ඕනේ නැහැ. ඒකම දේ පොඩ්ඩක් හිර නැති වෙන්න ඕනේ. පැය ඉන්න පුළුවන් වෙනවා. එච්චරයි. මං දැන් ඉන්න විදිහටම කරලා පෙන්නන්න. පළවෙනි එක අපි වම් කකුල තමයි මුලින් නමාගන්නේ. ඔය යෝග භාවනා හරි යෝගවල මොන හරි කරපුවා අය දන්නවා මුලින් කරන්නේ වම තමයි නමන්නේ. ඊට පස්සේ දකුණ. මොන දැන් වම් කකුලට යටින් දකුණු කකුලක් තියාගත්තා. මේකට අර්ධ පර්යංකය කියලා කියනවා. ඊට පස්සේ වම් අත වම් අල්ල මෙහෙම තියාගත්තා. ඒකට උඩින් දකුණු අත තියාගත්තා. මේකට කියනවා වමත් සව් මේක දකුණත් සව්. ඒවම පස්සේ කියලා දෙන්නම්. ඊට පස්සේ මේ දෙකේ අපි අත් දෙක ලං කරලා හොඳට කොන්ද බෙල්ල පපුව කෙලින් තියාගෙන මේ මහපට ඇඟිලි දෙක ගෑවි නොගෑවි තියෙනවා නිකන් ස්පර්ශ වෙලා තියෙනවා. ඔච්චරයි. දැන් මම මේ සීට් එක උඩ වාඩිලා හිටියට මෙහෙම මේ සැප පහසු සීට් ඕනේ නැහැ. පොළවේ කොහේ හරි පොඩි කොට්ටයක් වගේ එච්චර උස නැති අඟල් 3කට වැඩි උස නැති කොට්ටයක් හරි මොකක් හරි තියලා
බිත්තිවලටම හේතු වෙන්න එපා. දැන් මම මේ ඉන්නෙත් මේ කොට්ට වලට හේතු නොවි. කිසිම දෙයකට හේතු වෙන්න එපා. මේ මිනිස්සු හිතන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ භාවනා කරේ බෝගාට හේතු වෙලා කියලා. ඒ හින්දා එහෙම හේතු විලි නැහැ. කිසි දෙයකට හේතු වෙන්න එපා. පොළොවට බර දීලා මෙහෙම ඇඟ බෙල්ල කොන්ද පපුව මේ ඔක්කොම හොඳට කෙලින් තියාගන්න ඕනේ. අපි මේක පැයක් කරන්න ඕනේ. අදිෂ්ඨාන කාලේ පැය අපි හිතමු අර අලාම් එකක් තිබ්බට කමන්නේ නැහැ. පැයකදී වදින්න. ඉතින් මේ පැය වෙලාවේ අපි නැගිටින්නේ හෙල වෙන්නේ මුකුත් නැහැ. මෙහෙම ඉන්නකොට කරන පළවෙනි එක තමයි අපි මුලින්ම S2 අඩවන් කරලා කරගන්න. ඊළඟට පළවෙනියටම අපි මේකෙදි භාවනාවේදී කරනවා ඇඟ මුළු රූපේම කොටස් 25කට බෙදා ගන්නවා. හිස් මුදුන, නලල, ඒ කියන්නේ හිස් මුදුන රවුමට අපි ගන්නෙ. නලල මේ රූප මතක් කරන එකයි කරන්නේ. දකුණු ඇහැ, නහය, ත්‍රිකෝණයක් වගේ, වම් ඇහැ, දකුණු කම්මුල, වම් කම්මුල, මුඛය, නිකට, බෙල්ල හරහට මේ කොටස් ටික මතක තියාගන්න. මේ කොටස් ටික මතක තියාගන්න ඕනේ. මේ ටික තමයි අපි බලන්නේ මේ භාවනාවේදී. මම කිව්වා හිතට වැඩක් තියෙන්න ඕනේ කියලා. ඒතර පපුවේ උඩ කොටස, පපුවේ යට කොටස. බඩේ උඩ කොටස, බඩේ මැද කොටස, බඩේ යට කොටස. දැන් ඔතන ඔක්කොම කොටස් 15ක් තියෙනවා. ඊට පස්සේ මේ දකුණු කකුලේ කලව මේ ටික දකුණු දන හිස රවුමට, දකුණු දන හිසේ ඉඳලා පල්ලෙහා කකුල පතුල ගාවට මේකට කියනවා නාස්ලිය කියලා. ඊට පස්සේ කකුලේ පිටිපතුල ඇඟිලි. ඊට පස්සේ වම් කකුලෙත් ඒ විදිහට. වම් කකුලේ මේ උඩ කොටස, වම් දන හිස, වම් කකුලේ යට කොටස. මම නිකන් මතක් කරන්න විතරයි තියෙන්නේ. පතුල. වම් කකුලේ උඩ පිටිපතුල, වම් කකුලේ ඇඟිලි. දැන් ඔතන තියෙනවා කොටස් 25. ඔන්න ඔය කොටස් 25 දැන් අපි S2 වහගෙන. දැන් ඔයාලට මම කිව්ව විදිහටම පේනවා දෙන්නේ ඇහැ කන නහය දිව ශරීරය කියන ටික දැන් ලොක් කරලා තියෙන්නේ S2 ඇහැ ළඟ අඩවන් කරලා තියෙන්නේ. දැන් මම අර කොටස් 25 මතක් කරනවා. දැන් හිතන්න මෙහෙම පටන් ගන්නකොට හැබැයි භාවනා කරන්න කලින් අපි මෙහෙම භාවනාව දැන් පළවෙනි ජීවිතේ පළවෙනි සැරේට කරන කෙනෙක්ට මේ ආසනේ වාඩි වෙලා හොඳට ඇඟ පිරිසිදු කරගෙන ටිකක් ලිහිල් ඇඳුමක් ඇඳගෙන වාඩි වෙලා මම කිව්ව විදිහට පළවෙනියටම මෙහෙම අදිෂ්ඨානයක් කරන්න ඕනේ. මේ භාවනාවෙන් මා සෝවාන් මාර්ගඵල නිවනටපත් වේවා කියලා. ඒක එක දවසයි කරන්නේ. අද නම් පටන් ගත්තේ අද විතරයි. ඊට පස්සේ ඔක අමතක කරලා දාන්න. හැමදාම කරන්නේ නැහැ. දවසට පැය 5ක් කරත් පැය 5ෙදිම 5 සැරයකට කරන්නේ නැහැ. පළවෙනි ජීවිතේ පළවෙනි සැරේට කරන වෙලාවේ විතරක් මේ භාවනාවෙන් මා සෝවාන් මාර්ගඵල නිවනටපත් වේවා කියලා අදිෂ්ඨාන කරන්න. ඒ කියන්නේ අදිෂ්ඨාන කරනවා. ඔච්චර. ඕක කරලා දැන් අර කොටස් ටික බල අපි ඒකට කියනවා මෛත්‍රී කරනවා කියලා. මෛත්‍රී භාවනාව කියන්නේත් මේකට. මෛත්‍රී කරන්න. අර මෛත්‍රී කරලා අතහරින්න. අත්හැරීමයි කරන්නේ. අර හිස් මුදුන කියන එක මතක් වෙනකොටම මතක් කරනවා අපි. දැන් ඔන්න මං හිස් මුදුන සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා අතහරිනවා. අත්හැරීම කරන්නේ. 100%ක් දැන් තේරෙන්න ඕනේ මම ඇහැ කන ආය දිව ශරීරය නම් දැන් අතහැරලා ඉන්නේ. මම පාවිච්චි කරන්නේ මගේ අත් දෙක ලොක්, කකුල් දෙක ලොක්, කන් දෙකෙන් ඒවට දැන් ප්‍රශ්න එනවා ඉස්සරහට. කන් දෙකට සද්ද ඇහෙනවා. ඇඟට මේ ගඳ සුවඳ දැනෙනවා, නහයට ගඳ සුවඳ දැනෙනවා, ඇඟට සීතල දැනෙනවා, රස්නේ දැනෙනවා. ඒවට කරන්න ඔක්කොටම තියෙන විසඳුම තමයි මෛත්‍රී කරන එක. ඉතින් මේකට තමයි මෛත්‍රී භාවනාව කියන්නේ. එතකොට දැන් අර ඇඟේ කොටස් වලට බෙදාගෙන බලනවා, භාවනා කරන කොටස් බලනකොට කියනවා කායානුපස්සනාව. බලන්න සියලු භාවනා මේක ඇතුලේ තනිය එක ඇතුලේ තියෙනවා. එතකොට ඔන්න මම හිස් මුදුන දිහා දැන් මම මතක් කරගන්නවා. දැන් මම අර විදිහට ඉඳගෙන හිස් මුදුන දැන් මට මතක් වෙනකොට මම මොකද කරන්නේ? සීල සත්‍ය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ඒක අතහරිනවා. දැන් ටක් ගාලා නලල ඊළඟට මතක් කරනවා. සීල සත්‍ය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ඒක ඒ වෙලෙම අතහරිනවා. ඒතර මම ඒකකවත් ඇලිලා ඉන්නේ දිගින් දිගටම අතහරිනවා. එතකොට බලන්න මම අර දැන් ඊට පස්සේ නහය මතක් කරනවා. නහය ත්‍රිකෝණ හැඩයක් මට මතක් වෙනවා. ඒකට ටක් ගාලා දැන් ඕකේ මොකද ඇතුලේ විස්තර බල ඉන්නේ නැහැ. මතක් වෙනකොටම ඕක ඕනනම් එපා කියලා අත්හරින්න පුළුවන්. අත්හැරීමනේ පුරුදු කරන්නේ අපි. බලන්න දැන් කරන්නේම අත්හැරීම. ඊට පස්සේ වම් ඇහැ මතක් වෙනකොටම සීල සත්‍ය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා අතහරිනවා. දකුණු කම්මුල මතක් කරනවා ටක් ගාලා එවෙලෙම නිදුක් වෙත් සීල සත්‍ය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා අතහරිනවා. වම් කම්මුල මතක් කරනවා ඒක එවෙලෙම සීල සත්‍ය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා අතහරිනවා. ඉතින් ওই විදිහට කොටස් 25ම බල බල අත්හරින්න. ඕකට කියනවා කායානුපස්සනාව. දැන් මම අතන භාවනාව කියලා දීලා ඉවරයි. ඕක කරගෙන යද්දි පොඩි පොඩි ප්‍රශ්න ටිකක් එනවා. දැන් මම මේ භාවනා කරද්දී ඔන්න මට පිටින් සද්දයක් ඇහෙනවා. දැන් මං මෝටර් සයිකලයක් දුවනවා කියලා ඕක දිහා බලන්නේ නැහැ. ඒකට කියන්නේ අපි ඕකේ මේ නිමිති ගන්න යන්නේ සද්දයක්. සද්දෙට ටක් ගාලා මොකද්ද? අර එකම විසඳුම. සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කටින් නෙමෙයි කියන්නේ. හිතෙන්. කට වහගෙන සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා කියනවා. අපි කටෙන් මතුරන්නේ නැහැ. එතකොට දැන් මම කිව්වා පිටින් සද්දයක් ඇහුනොත් අපිට මේ භාවනාව කරද්දී කරදර වර්ග තුනයි එන්නේ. පළවෙනි එක තමයි ওই පිටින් එන ශබ්ද. ශබ්ද වගේ කුරුල්ලෝ කෑ ගන්නවා ඇහෙනවා, සත්තු කෑ ගන්නවා, වාහනවල ශබ්ද ඔක්කොම ඇහෙනවා. ඒකක් ඇහුනොත් ඒ කියන්නේ අපේ
මේකෙදි අපි කරන එකම ව්‍යායාමය තමයි මේ කොටස් බල බල අතහරින එක. ඔච්චරමයි භාවනාව. මේ ඇඟ පර්යංකේ තියාගෙන නැත්තම් සීලේ පිහිටවලා ඕක පොතේ තියෙන සීලේ පතිට්ඨාය කියලා. බුදුරජාණන් වහන්සේ කියලා නෑ සීල රකින්න කියලා. සීලේ පිහිටන්න කියලා තියෙන. ඒක තමයි මේ කරන්නේ. දැන් අර වනල වැඩි තියන්න බෑනේ. ඒ වගේ තමයි මේක හෙලවෙන්නේ නැතුව ඇඟ හෙලවෙන්නේ නැතුව ඉන්නකොට තමයි හිත මේකට සාපේක්ෂව යනවා පේන්නේ. කරන වැඩ ටික හිත කරන දේවල් පේන්න පටන් ගන්නවා දැන්. ඒ හින්දා තමයි හොලවන්නේ නැතුව මල මිනියක් වගේ ඉන්න. අර පිළිමේ තියෙන්නේ ගල් රූපේ වගේ ඉන්න. ගල් රූපයක් වගේ ඉන්න කියලා කියන්නේ. එතකොට එහෙම ඉන්නකොට ඒ දැන් පළවෙනි එක මම කිව්වේ ගල් රූපේ වගේ ඉන්නකොට අර කොටස් බල බල අතාරින එකනේ කරන්නේ. බලනවා මෛත්‍රී වාක්‍ය කියනවා. හැබැයි කටින් නෙමෙයි හිතෙන්මයි කියන්නේ. ඒක මට කටෙන් නැතුව කියන්න විදියක් නැහැ. ඒතර හිතෙන්ම කියනවා සීලවත් වෙන දුක්ඛත් අනිරුද්ධ සුවපත් වෙත්වා කියලා. අනිත් එක තමයි ඕනෙම අරමුණකට තුන් සැරේයි වැඩිම මෛත්‍රී කරනවා. හිතමු මට ලොකු සද්දයක් ඇහෙනවා දිගින් දිගටම. සද්දේට එක සැරයක් මම සීලවත් වෙන දුක්ඛත් අනිරුද්ධ වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතෙන් කියනවා. ඒ සැරෙත් මේක හිත යන්නේ නැහැ වැඩේට. ආයෙත් එනවනම් ඒකට ආයෙත් සැරයක් කියනවා. වැඩිම තුන් සැරයයි. ඒක අතහැරලම දාන්න. මොකද මේකේ පරමාර්ථයම සියල්ල අත්හැරින්. ඒ කියන්නේ කොටස් 25ම කන්ටිනියු කරනවා. කොටස් 25ම දැන් අපි බලාගෙන යනවා. උඩ ඉඳලා මම මුලින් මූණේ ටික විතරයි කිව්වේ. ඕම බලාගෙන ගියා 25. බලාගෙන යනකොට ඔයගේ ප්‍රශ්න එනවා. ඒ 25 ඉවර වුණාම මොකද කරන්නේ? ආයෙ මුලට එන්න. මුලට ඇවිල්ලා මුල ඉඳලා ඉස්මුතුන ඉඳලා නැවත බලන්න. ඔය කොටස් 25 නැවත බලන එක තමයි කායානුපස්සනාව. ඔය ටික කරනකොට අනුපස්සන මූණේ ඔක්කොම කොටස් කීයද 10යි. කොටස් 25යි. ඔක්කොම කොටස් 25යි. මූණේදී මූණේ ඉඳන් බෙල්ලට යන කොටස් 10යි. 10යි මෙතන 2යි 3යි යට 5යි. එතකොට 15යි. මේ ටිකේ 5යි 10යි 25යි. කොටස් ඔක්කොම 25යි. ඔය 25 නැවත බලන්න. ඒකයි මේ භාවනාව කරනවා කියන්නේ. ඒතර ඔය භාවනාව බලන්න ආරෂ්ඨේ මාර්ගය. මොකුත් නෙමෙයි මේ නිකම්ම භාවනාව. ඒතර මේක කරනකොට මම කිව්වා ප්‍රශ්න වර්ග තුනක් එනවා. පළවෙනි එක තමයි කනට සද්ද එනවා. ඇස් දෙකන වහන් ඉන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඇස් දෙක සම්පූර්ණයෙන්ම වහන්නේ නැහැ. ඒතර නිින්ද යනවා. කීති ඔතෙන්ම අපි අර ආරෂ්ඨක මාර්ගයේ මම ගලපන්න. ඒක තමයි මේ කියලා දෙන්න. දැන් අපි දැන් තෝල් දෙකෙන් කට වහගෙන ඉන්නේ. මම කියන්නේ කටෙන් කියන්නේ අර මෛත්‍රී කරන එක හිතෙන් කරන්නේ. කට වහගෙන. එතකොට හිත කියලාත් කියන්න බෑ. හිතෙන් නෙමෙයි අපි කරන්නේ. නමුත් කට වැහිලා එතකොට මොකද වෙන්නේ? අන්න සම්මා වාචාව දැන් පිරීලා. එතකොට තිලක් දැන් ඒ විතර නෙමෙයි මම කියන්නේ ඉතින් භාවනාව කරන හැටි කියන්නේ මේ භාවනාවක්නේ බුදු වෙන කෙනා හොයාගත්තේ. භාවනාව තමයි ওই විවිධ විදියට නම් දුන්නේ. ඒකයි මට කියන්න ඕනේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වේ මේ භාවනාවට. බලන්න මම පෙන්නනවා දැන් මේක ඇතුළේ තියෙනවා කියලා. එතකොට මේ භාවනාව කරද්දී අපිට අර පිටින් සද්ද එන එක එකක්. ඊළඟට හයියෙන් හුලඟක් ඇවිල්ලා වදින්න පුළුවන්. ෂෝක් හුලඟ කියලා ඉන්නේ නැහැ. එතකොට මේක අත්හරින්න ඕනේ. කියන්නේ මගේ යුතුයකම භාවනාවේ වැඩේ මේ කොටස් 25 බලන එකනේ. ඒයින් පිට යමකට හිත ගියාද ටක් ගාලා කඩලා ගෙනල්ලා. කියන්නේ ඒක අතහැරලා අන්න ඇලීම. ඒකට කියන්නේ හිත යමකට යනවා කියන්නේ හිතකින් අල්ලගත්තා කියන්නේ. අපි හිත නැතුව ඉන්නනේ බලන්න. හිත පහළ වුණා කියන එක. ඒකයි මම කිව්වේ ඇඟ හොලවන්න නැතුව ඉන්නකොට තමයි හිතේ පහළ වී හිතේ ක්‍රියාකාරකම් දකින්නේ. එතකොට හිත පහළ වෙනවා දකින්න නම් මෙහෙම ඉන්න ඕනේ පාවිච්චි නොකර. එතකොට තමයි ආය එනවා ඩක් ගාලා පේන්නේ. හිත පහළ වුණාද භාවනාව කැඩුනා. කැඩුනා නම් මෛත්‍රී කරලා නිදහස් වෙන්න ඒක. ඒකයි කියන්නේ මෛත්‍රී කරලා අත්හැරලා ආපහු එන්න. එතකොට මෛත්‍රී කරන්නේ වැඩිම 3 සැරේ. එතකොට පළවෙනි එක තමයි ශබ්දේම. ඊළඟට මේ ඇඟෙන් වෙනවා ඇඟට එළියෙන් එනවා සීතලවල් හඳුන් කුරක් හරි මොකක් හරි පත්තු කරලා තියෙනවා නම් සුවඳක් එයි නැත්නම් ගඳක් එයි. ඒ හැම දෙයකම ඒකට කියන්නේ බාහිර අරමුණු. බාහිර අරමුණු වලට මෛත්‍රී කරලා අත්හරින්න. අපි අර කය කොටස් කියන අරමුණු ටික විතරයි බලන්නේ. ඔහොම ඉන්නකොට ඇඟෙන් එන වේදන. අපි හිතමු ගොඩක් වෙලා ඉන්නවා. දැන් පැයක් ඉන්න ඕනේ. පැයක් තමයි අදිෂ්ඨාන කාලය. කරනකොට ධන ඉස්සරි දෙනවා. අම්මෝ ධන ඉස්සරි දෙනවා කියලා ඉන්නේ නැහැ. එතකොට ත්‍රිදීලම ආව ගමන් දැන් වේදනාව. වේදනාව දැක්ක ගමන් මොකද කරන්නේ? ඒකටත් මෛත්‍රී කරලා අත්හරින්න. සීල සත්‍වනි දුක්ඛත්වා නිරෝගීත්වා සුවපත්ත්වා කිව්වා අතහැරියා. කටෙන් නෙමෙයි හිතෙන්ම කිව්වා. එතකොට ඒක භාවන වේදනාව දරුණු නම් මොකද කරන්නේ? එක සැරයක් කිව්වම නතර වුණ නැත්නම් තව සැරයක්. ඊළඟ සැරේ හරියට 3 සැරේ. වැඩිම 3 සැරේ. එතකොට අර බාහිරින් ශබ්දය ගන්ධය ඒවා ටික එනවා. හැකනාදී ශරීරයෙන් එන දේවල් එන්න පුළුවන්. ඇඟ ඇතුලෙන් එනවා වේදනාව. ඒ වේදනාව සියල්ලටම මෛත්‍රී කරලා අත්හරින එක තමයි වැඩි. අන්න ඒ වේදනාව බලනකොට කියනවා වේදනානුපස්සනාව. දැන් පේනවද මේක ඇතුලේ කායානුපස්සනාව තියෙනවා, වේදනානුපස්සනාව තියෙනවා, මෛත්‍රී භාවනාව තියෙනවා. චිත්තානුපස්සනාව. ඒ ටික මම වෙනම කියලා දෙන්න. චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා නොදී ඒකත් මේක ඇතුලේම කරනවා. එතකොට දැන් පේන්න ඕනේ සතර අනුපස්සනාව මේක ඇතුලේ තියෙනවා. ඔය කියන මෛත්‍රී භාවනාවත් මේක ඇතුලේ තියෙනවා. සියල්ල මේක ඇතුලේ තියෙනවා. මේක තමයි නිවන් දකින්න භාවනාව නැත්නම් මාර්ගඵල භාවනාව කියන එක කෙනෙකුට කරා නම් මේක තේරෙයි. මේක ඔච්චර ප්‍රබලද? සියල්ල තියෙන තනි එකක්. මේක හරියටම බුදුරජාණන් වහන්සේ කරපු එකමයි. එතකොට අද අපිට තියෙන ගැරන්ටිය නැත්නම් සහතිකයේ මොකද්ද මීට අවුරුදු 2500කට කලින් නිවන් දකින්න කරපු එකම අප ඇටයක් අඩු නැතුව අපිටම ආවා කි. කරපු එකමයි කියලා කීර්ති මේකමයි. මේකෙන් මොකද බුදුරජාණන් වහන්සේ හොඳ හෝඩුවක් දීලා තිනවා. අයං ඒකායනෝ මග්ගෝ භික්ඛවේ සත්තානං විසුද්ධිය කියලා දීලා තාවක් තියෙනවා. නිවන් දකින්න එකම එක ක්‍රමයයි තියෙන්නේ.
එහෙනම් අර සිලක් මගෙන් බහුවචනේ ප්‍රශ්නයක් ආවා මේ ආරෂ්ඨාංග මාර්ගය වැනි භාවනාවන් නෑ එකයි තියෙන්නේ. යන්නේ ඒකයි නමක් කිව්වනේ. ආයන් ඒකයිනෝ මම. විසුද්ධි මාර්ගයකුත් තියෙනවා. විසුද්ධි මාර්ගය කියන්නේත් මේක. විසුද්ධි මාර්ගය කියලා ලියපු කෙනා නොදැන ලියලා තියෙන විසුද්ධි මාර්ගය තමයි ආරෂ්ඨාංග මාර්ගය. එතකොට දැන් මම පෙන්නන්නම් මේක ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ ඇයි? එතකොට මගේ මේ බෝධිසත්ව හොයාගත්ත ආරෂ්ඨාංග මාර්ගය නෙමෙයි මෙන්න මේ භාවනාව. එයා මේක කරගෙන ගිය අර හිත පහළ වෙනවනේ පහළ වෙන හැමතැනදීම මෛත්‍රී කරලා අත්හරිනවා. එතකොට මම දැන් දෙකක් කිව්වා හිත පහළ වෙන එක අවස්ථාවක් තමයි ශබ්ද මිටින් එන ගඳ ඒ කියන්නේ හැකන්නාදී ශරීරය හිත පහළ වෙනවනේ. ඊට පස්සේ අර ශරීරය පහළ වෙනකොට තමයි වේදනාව එන්නේ. වේදනාවලට අපි මෛත්‍රී කරලා අත්හරිනවා. අන්තිමටම අපිට ඊළඟට ලොකුම ප්‍රශ්නේ තමයි කල්පනා. අපිට විවිධ කල්පනා එනවා. මේ ඉන්න අතරේ මම යනවා ඔය අර මගේ ගෙදර ගිහිල්ලා එනවා. මගේ යාළුවෙක් මතක් වෙනවා. දන්නේ නැහැ. භාවනාදී ඒක හොරෙන්ම හිත යන්නේ ඒවා. එතකොටත් ටක් ගාලා අපිට හිත යන්නේ හොරෙන් අර මේ කල්පනාවලට. එතකොටත් සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවන්න හිත විඥාණයට ගියා කියන එකනේ. විඥාණයට ගියම මොකද කරන්නේ? සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ඒකත් අතහැරියා. වැඩිම 3 සැරයි. ඒතර ඔය ඔක්කොම කරලා පැයක් තමයි මේ වැඩේ කරන්නේ. පැයේදී ඔන්න ඔය සටන් ටික කරන්න ඕන. ඔය සටන් එනවා අපිට. එතකොට වේදනාවක් එනකොට දැන් මම කියන්නේ අදිෂ්ඨාන කාලේ පැයක් ඇතුලේ මේක පැය රැකගෙන ඉන්නවනම් අන්න අදිෂ්ඨාන පාරමිතාව පිරෙන. ඔය පාරමිතා සියල්ල පිරෙන්නේ මේකෙන්. නැතුව බෙල්ල ගලවලා අතට දුන්නත් පිරෙන්නේ නැහැ. අත පොත්වල තියෙන ඕවනේ එක එක වර්ග කපලා පූජා කරා මේක ගලවලා පූජා කරා මෙහෙම දන් දුන්නා ලරුව දන් දුන්නා දෙමෝපිය දන් දුන්නා ඊට අත පහක වැඩක් නැහැ. ඊට වැඩි අමාරුයි මේක. පුළුවන් චණ්ඩියෙක් ඉන්නවනම් පළවෙනි දවසේ පැය ඉඳලා පෙන්න. කරලා බලන්න. දැන් ඔන්න දකුණු කකුල මගේ වම් කකුල රිදෙනවා කියන්නේ. රිදෙනකොට මොකද? මේක මගේ කරගන්න. මගේ කකුල. අත්හරින්න. පුළුවන් නම් අත්හරින්න. කෝටි ගණන් දන් දෙන මිනිහට බෑ මේ දනිස්සේ වේදනාව අත්හරින්න. කොන්දේ වේදනාව මගේ කොන්ද කැඩලා තියෙද්දිත් මම භාවනා කරනවා. පුළුවන් අත්හරින්න. එතනදි කිව්වේ නිරායාසයි කියන කතාවයිත් එක්ක ඔතන පොඩි කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවානේ. මොකද? يعني මාර්ගයේ නිරායාසයි කියලා කතාවක් මම අහලා තියෙනවා. ඔව් ඇත්තටම මොකද ඕක තරණය කියලා සූත්‍රය. ඔව් හරි ඔයා ඔයාට කියන්නේ තිලක් අපි මේ සරලව කතා කරාට ඔයා ගැඹුරු ධර්ම කාරණා. ගැඹුරු ධර්ම කාරණා තේරුම් ගන්නත් මේක දැන් මේ වෙලා තියෙන පොත ඉස්සර වෙලානේ මේක නෑ. ඔව් ඔව්. මං කියන්නේ ඒක දැන් ඔයා හෝඩිය නොදැන ඒ මගෙන් විශ්වවිද්‍යාලේ ප්‍රශ්න අහනවා. එතකොට ඉස්සෙල්ලා හෝඩිය දැනන් ඉන්න ඕනේ. දැන් මේ හෝඩිය පන්තියේ වැඩේනේ මම දැන් මේ කියලා. කොච්චර සරලද පුංචි ළමයින්වත් කරන්න පුළුවන්. ඕක කරන්න. මේක කරනකොට ඔයා ඔය කියන ඕක තරණේ ඔය ඔක්කොම එනවා. ඒ බුදුරජාණන් වහන්සේ පස්සේ දේශනා කරපුවානේ. අනිවාර්යයෙන්. මංගේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි මේක හොයාගත්තේ. මම හිතන්නේ ඒවෙත් දන්න උන්ට වැඩේ කරපු උන්ට තමයි දේශනා කරේ. මේ දේශනාව පොත මොකක්ද දන්නවද? ත්‍රිපිටකයේ තියෙන්නේ හෝම්වර්ක්. ඇත්ත. කිසිම ආගමක නැති දෙයක් අපිට පුදුම වස්තුවක් තියෙනවා. ඔය ටික තමයි ඔයා දක්ෂයෙක් වෙන්න ඕනේ අර සූත්‍රය ඇතුලේ මෙන්න මේ මාර්ගය දකින්න. ඒක මගේ හෝම්වර්ක්. ඇත්ත ඇත්ත දැන් ගොඩාක් සූත්‍රවල මම දැකලා තියෙනවා මේ අර දන්න කට්ටියට ඒ කියන්නේ දිට්ඨියට පත් දිට්ඨි වෙච්ච පුද්ගලින්ට තමයි නේද දන්න උන් හට මේ දේශනා කරනවා කියලා සබ්බාස සූත්‍රය එහෙම සියලු සබ්බ ආසව වෙනවනේ. එතකොට ආශ්‍රව නැති කරන්න. දැන් මං කියත් ආශ්‍රව නැති කරන හැටි තමයි මෛත්‍රී කියලා අත්හැරෙන හැටි. එතකොට මේ සියල්ල මේක. සබ්බාසව නමම මොකද්ද කෙරෝලි? දැන් මට ඔන්න දෙසන්න පුළුවන්. සූත්‍රය. සූත්‍රය කියන්නේ ක්‍රමය කියන එක. සබ්බාසව සූත්‍රය කියන්නේ මොකක්ද දන්නවද? සියලු ආශ්‍රව නැති කිරීමෙන් නිවන් දකින ක්‍රමය. හැම සූත්‍රයම මහා මංගල සූත්‍රය කියන්නේ මොකද්ද? මහා මංගල්‍ය ලබන ක්‍රමය. මහා මංගල්‍ය මහා මංගල කියන්නේ. තේරෙනවද? එතකොට මේ සූත්‍ර කියන්නේ මගේ ගුරුදේවයන් වහන්සේ පහළ වෙනකල් කිසිම කෙනෙක් දැනන් හිටියේ නෑ. සූත්‍රය කියන්නේ ක්‍රමය නැත්තම් නිවන් දකින ක්‍රමය කියන එක. බුදුරජාණන් වහන්සේ කෙනෙක් නෙමේක අපේ ගුරුවරයා. උන්වහන්සේ බෝධිසත්ව කාලේ හොයාගත්ත භාවනාව. ඒකෙන් උන්වහන්සේ බුදු වෙලා මේක নানা ආකාර විදිහට කඩලා ප්‍රසාරණය කරලා ලෝකෙට ප්‍රකාශ කරනවා. තනි වචනෙන් මේක කියන්න පුළුවන්. වචන දෙකකින් කියන්න පුළුවන්. තනි වචනෙන් කියනවනම් මම මේ කියලා දුන්න භාවනාවට මොකක්ද දන්නවද වචනේ? ධර්මය. බුද්ධ ධර්මය කියන්නේත් මේ. තනි වචනකින් තව කියන්නේ බුදුරජාණන් වහන්සේ මේක විවිධ හොඳම එක තමයි අංගුත්තර නිකාය. අංගවලින් තියෙන. මේකෙන් තොර කරන හැම එකම අධර්මයේද? හරියට හරි. බුදුරජාණන් වහන්සේ අද ධර්මය කියන වචෙන්ට තේරුම නැහැ නේ පොත්වල. ඒකත් මගේ ගුරුදේවයන් වහන්සේ තමයි හොයාගන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා කියන්නේ අත්හැරීම. ධර්මය කියන්නේ අත්හැරීමට. අධර්මය කියන්නේ ඔන්න ඔය අහපු ප්‍රශ්නේ එනවා. අධර්මය කියන්නේ ඇලීමට. හිත පැය 24න් දැන් ඔයා දවසට පැයක් කරා කියනවා. පැය 23 මින් අධර්මයේ ධර්මයේ ඉන්නේ මේ කරන පැය. මට ඔතනදී ප්‍රශ්නයක් පැනනගිනවා. මේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ පැහැදිලි කර ගැනීමක් කරන්න ඕන. මේ ඔබ පෙන්නපු මේ ඒ භාවනා ප්‍රායෝගික අභ්‍යාසය ඇතුලේ රූප බලන එකේ රූප බලන එක ගොඩක් වෙලාවට අපි දකිනවානේ රූප භාවනාවය බමුණු භාවනාව ඇතුලේ තියෙනවානේ. එතකොට ඒගොල්ලොත් විවිධ තලවලට එනවනේ ඒකම. එතකොට එවැනි කාර්යයක් මේ තුල සිද්ධ වීද එහෙම නොවන බවට කොහොමද? හොඳ ප්‍රශ්න. දැන් බලන්න ඕක අහන්න පුළුවන් තිලක් වගේ කෙනෙකුට විතරනේ. තිලක් ඒ භාවනාවක් දන්නේ නැන්නේ කොහොමද?
මං කියන්නේ මේක මේ කතා කරන්න ලේසි දෙයක් නෙමෙයි මේක නොදන්න අය ප්‍රශ්න අහුවොත් මං කියන දේ අල්ල පිළිගන්නවා. ඔයාලට වෙන තර්කයක් තියෙනවා. මං තර්ක නම් කරන්න ඕනේ. හරි. එතකොට මං ඔයාලට කියලා දුන්නා ඉස්සෙල්ලා අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඒ හිත ගමන් කරන විදියනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ සිත සැමවිසේ පෙරලෙන විදිය. එතකොට ඔය මේ බලන අය භාවනා කරපුවාමත් මේක බලයිනේ. එතකොට රූප භාවනා කියන්නේ අපි මෙන්න මේක කියලා. භාවනා කරන කෙනා ඈත ඉඳලා මේක දිහා බලාගෙන භාවනාවක් කරනවා. මේක දිහා බලන් ඉන්නේ කොහොමද? මේක දිහා බලන් ඉන්නේ ඇස් දෙකේ. ඇස් දෙකෙන් මේක බලන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඥාන වලට යන්න තු බලන්න පුළුවන්. අනිවාර්යයෙන්. දැන් මොන දෙයයටද කියන්නේ? සංකාර මේකට කියනවා සංකාර. සංකාර රැස් කරන්නේ නැතුව භාවනාවක් මේ ලෝකේ කවුරුත් කරන්නේ. එතකොට අපේ එකේදී අපි සංකාර කරන්නේ දැන් ඇස් දෙකෙන් නෙමෙයි බලන්නේ. දැන් බලන්න දැන් මොකද්ද වෙන්නේ? අපි මතකයේ තියෙන දේකුත් නෙමෙයි බලන්නේ. මේක හරි සංකීර්ණ කෙනෙක්. මේක ගැඹුර දකින්නේ බුදු කෙනෙක්. හොයාගන්නේ බෝධිසත්ව. හැබැයි කීර්ති එතින්දී නල්ල බලනවා කිව්වහම ඇස් දෙකෙන් මතකයේ තියෙන ඇස් දෙකෙන් නොවන අපි මතකයේ හදාගන්න චිත්‍රයක් දිහා බලනවා වෙන්න පුළුවන්. හරියටම හරි. ඒ මතකේ හදාගන්නවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ හොඳ කතාවක් කියලා තියෙනවා මේ භාවනාව කියලා දෙන්න සුදුසු වයස. ඔය අහන ප්‍රශ්නේ එතන තියෙනවා. මේක සුදුසු වයස මොකක්ද දන්නවද? තමුන්ට බෙදාගත්ත බත්පතර කපුටෙක් වැහුවාම ඒක එලව ගන්න දන්නවනම් කියලා දෙන්න කියලා. තේරුණාද දන්නේ මේ මොකද්ද කිව්වේ කියලා? හරි හරි. මගේ බත්පත මම මගේ එකට දෙන්න යනවා වැඩි. මම කියන එක තියෙන්නේ. චූටිම ළමයාට ඇඳ කුඩින් තියලා බලන්න මේ යනවා කඩාගෙන මේක වැටුණාම මට තුවාල වෙයි කියලා අදහසක් නෑ. එයාට මම නෑ නෙමෙයි මම කියන අදහස නෑ. මම නැත්නම් රහත්. අරහන් කියන වචනේ තේරුමත් ඒකයි. හරිද? මම නැත්තේ රහතන් වහන්සේ. එතකොට නැතුව රහසින්වත් පව කර නොකරන සේක නෙමෙයි. වචනේ කඩලා බලන්න මං කියන එක තියෙනවා. එතකොට මේ පුංචි ළමයාට මමත්වයේ පහළ වෙන්න ඕනේ මේ දැනෙන්න පටන් ගන්න ඕනේ. දැනෙන කෙනාට තමයි මේක පුළුවන් කියන්නේ. ඒක එන්න ඒකට බලන්න දැන් බලන්නේ මොකක්ද දන්නවද? මට තියෙනවා මගේ හිස් මුදුන කියලා අදහස. බලන්නේ ඒක දිහා. ඒව මට එකපාර කියලා දෙන්න බෑ. ඒක මේක කරන්නේ. ගමනේ යනකොට එකතු වෙන්න ඕනේ මම හිතන්නේ අපිට දැන් ඔයා අහපු ප්‍රශ්නේ ගැඹුරු පේනවා. ඔයා මගෙන් හැබැයි අනිත් මිනිස්සු කරන භාවනා අනිත් අය කරන භාවනාවල ඒගොල්ලෝ රූපයක් දිහා බලනවා. මේකේ ඔයා දිහා ඔයා බලන්නේ මොකක්ද දන්නවද? ඔයාගේ හිතේ තියෙන මම කියන අදහස දිහා බලන්න. හැමතිස්සෙම මගේ නල්ලල මගේ ඔය අපි පස්සේ කතා කරමු. මගේ නල්ලල මගේ නහය මේ මගේ මම හිතන්නේ මට එතන ප්‍රශ්න ගොඩාක් එකතු වෙනවා. මොකද අපි ඒක අපිට මේ වෙලාවේ කතා කරන්න බැරි වෙයි කිව්දී. අතරම මේ ප්‍රායෝගික අභ්‍යාසය අද අපිට පෙන්නපු එක ලොකු දෙයක්. ඉස්සරහට අපිට පුළුවන් වුණොත් අපි තවදුරටත් මේ අභ්‍යාසයේ මත ඉඳලා අපිට කරුණු කාරණා ගොඩාක් මේක කොහොමද මේක සංකාර වෙනවද මේක කොතෙන්ද මේ ට්‍රැවල් වෙන්නේ මේක ඇතුලේ මොනවාද සයින්ස් ඒ මොනොත් අපි මොකද්ද කරන්න ඕන ඒ වගේ ගොඩාක් දේවල් අපිට තියෙනවා. මේක අපිට අපේ ප්‍රතිචාරත් මත ප්‍රේක්ෂක ප්‍රතිචාර මත එහෙම නැත්නම් ශ්‍රාවක මත කො අපි මේක ලියා තැබිය යුතු ඩිජිටල් ලෝකේ ලියා තැබිය යුතු එකක් නම් අපි ඒක ලියා තැබිය යුතුයි. ඒක නිසා මම හිතන්නේ කීර්තිට ගොඩක් මම හිතන්නේ මේ වචනේ පාවිච්චි කරන්න හොඳද නැද්ද දන්නේ නැහැ. ගොඩක් ස්තුතියි පින් කියන්න ගියේ. ගොඩක් පින්. ඉතින් මම හිතන්නේ මේ අභ්‍යාසය මත අපිට කරුණු කාරණා ගොඩාක් මතුවෙන බැවින් ප්‍රශ්න රාශියක් දෙනුවෙන් දවසක කීර්තිය හම්බෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක අද එකතු වුණාට ගොඩක් ස්තුතියි කීර්ති. අපි එන අපි අදට සමුදෙනවා. හරියට.